ආයිබෝවන් හැමෝටම. ඉතින් ඔයාගේ ආත්මය ගැන ඔයා මොනවද දන්නේ? ඒ වගේම ඔයාගේ ආත්මය ගැන බාහිර ලෝකේ කොහොමද ඔයාව දකින්නේ? ඔයාගේ ආත්මේ සැඟවිලා තියෙන දේවල් මොනවද? ඔයාට නොදැනෙන ඔයාට සැඟවිලා තියෙන දේවල් මොනවද? ඒ වගේම ඔයාගේ ආත්මයට කරන්න පුළුවන් දේවල් මොනවද? ඉතින් ඔන්න ඔය ප්‍රශ්න වලට උත්තර අරගෙන තමයි අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා The Celestial Guide YouTube channel එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් චූටි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලාත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයාලට මගෙන් personal reading එකක් ගන්න අවශ්‍ය නම් description එකේ හරි වීඩියෝ එකේ අන්තිමට screen එකේ දාලා තියෙන හරි number එකට WhatsApp message එකක් දාන්න කියලා ඉල්ලා සිටිනවා. නම් සුපුරුදු පරිදි මෙතන තියෙනවා සිම්බල්ස් පහ. ඉතින් මේ සිම්බල්ස් පහෙන් මේ වෙලාවේ ඔයාගේ හිත වැඩියෙන්ම ආකර්ෂණය වෙන්නේ මොන සිම්බල් එකටද කියලා ඔන්න ඔයා තෝරගන්න ඕනේ. ඉතින් සිම්බල් එක තෝරගන්න ගමන් අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඔන්න ඔයා තෝරගත්තේ පළවෙනි සිම්බල් එක නම් අපි යමු ඔයාගේ ආත්මයට අදාළව මොන වගේ දේවල්ද ටැරොට් වලින් කියවෙන්නේ කියලා බලන්න. ඉතින් මෙන්න මේ කාඩ් සෙට් එක තමයි ඔයාට අදාළව ආවේ. ඉතින් මේ කාඩ් සෙට් එකෙන් බලන්න මුල් කාඩ් එක 3 of cups කාඩ් එක. ඉතින් අපි බලමු මේ කාඩ් එකේ ඔයාව ලෝකෙට පේන්නේ කොහොමද කියලා. ඔයාගේ ආත්මය නැත්තම් ඔයාව ලෝකෙට පේන්නේ කොහොමද කියලා. ඉතින් මේ කාඩ් එකෙන් කියවෙන විදියට ඔයාව සමාජය විසින් දකින්නේ ගොඩක් මිත්‍රශීලී කෙනෙක් විදියට. අන් අයත් එක්ක හොඳින් ඉන්න කෙනෙක් විදියට. ඒ වගේම සමාජශීලී. එතකොට අනිත් අයත් එක්ක සතුට බෙදා ගන්න. අන්න ඒ වගේ කැපී පෙනෙන චරිතයක් විදියට තමයි ඔන්න සමාජය විසින් ඔයාව දකින්නේ. එතකොට ඔයා ඔය සුහද හමුවීම් වගේ ඒ වගේ තැන්වල නැත්තම් උත්සව වගේ දේවල් වලදී ඔයා ඉදිරිය අරන් කටයුතු කරනවා කියලා අනිත් අයට පේනවා. කියන්නේ ඔයා ප්‍රධානත්වය අරන් කටයුතු කරන බවක් තමයි අනිත් අයට පේන්නේ. ඒ වගේම අනිත් අයට උදව් කරන ඒ වගේම හැම වෙලාවෙම සිනහවෙන් අදහස් ප්‍රකාශ කරන කෙනෙක් විදියට තමයි ඔයාව සමාජය විසින් අඳුරගන්නේ. ඉතින් ඒ වගේම ඔයා වටේට මිතුරෙක් හෝ මිතුරන් කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. එතකොට සමාජයේ අන්න ඒ විදිහට ඔයාව දකිනවා. උදව් කරන මිතුරන් පිරිසක් සිටින කෙනෙක් විදියට සමාජය දකිනවා ඔයාව. එතකොට පළවෙනි කාඩ් එකෙන් ඔන්න ඔය වගේ දේවල් තමයි ඔයා ගැන කියවෙන්නේ. ඔයාගේ ආත්මය කොහොමද ලෝකෙට පේන්නේ? කියන්නේ ඔයාගේ ස්වરૂපය කොහොමද ලෝකෙට නැත්තම් සමාජයට පේන්නේ කියලා. ඉතින් අපි යනවා පළවෙනි කාඩ් එකෙන් එහෙම නැත්නම් දෙවෙනි කාඩ් එකට. දෙවෙනි කාඩ් එකෙන් බලමු අපි ඔයාගේ ආත්මේ ඇත්තම ස්වરૂපය. ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන ආත්මයේ ඇත්තම ස්වરૂපය. ඒක කියවෙන්නේ මේ ද ස්ටාර් කාඩ් එකේ ඔයාට අනුව. එතකොට ද ස්ටාර් කාඩ් එක කියවෙන විදියට ඔයා කොච්චර බාහිරින් කියන්නේ බාහිර ලෝකේ ඔයාව කොච්චර දැක්කා සමාජශීලී කෙනෙක් වුණත් ඒ කියන්නේ මිත්‍රශීලී කෙනෙක් වුණත් හැබැයි ඔයාගේ ආත්මය ගොඩක් වෙලාවට පතන්නේ හරිම සාමකාමී පරිසරයක්. බලාපොරොත්තු සහගත ඉලක්ක. ඒ වගේම අර කියන්නේ ආධ්‍යාත්මික සුවය හොයනවා කියලා. අන්න ඒ වගේ ආධ්‍යාත්මික සුවයක් හොයන ආත්මයක් තමයි ඔයාගේ අභ්‍යන්තරයෙන් තියෙන්නේ. සාමකාමී ඒ වගේම ආධ්‍යාත්මික සුවය හොයන බලාපොරොත්තු සහගත ආත්මයක් තමයි ඔන්න තියෙන්නේ. එතකොට ඔයාගේ ආත්මයට ලොකු අවිහිංසාවාදී හැඟීම් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ආත්මය හරිම අවිහිංසාවාදී හැඟීම් වලින් සමන්විත ආත්මයක් තියෙන. හරිම පිරිසිදු ආත්මයක්. එතකොට ඔයාට විශේෂ හැකියාවක් තියෙනවා ඔයාගේ ආත්මයට අන් අයට පේන්නේ නැති වුණාට ඔයාට තියෙනවා අන් අයව සුවපත් කරන්න පුළුවන්. අන් අයව සුවපත් කරන්න පුළුවන් අභ්‍යන්තර ශක්තියක්. ඒක වචනයකින් වෙන්න පුළුවන්. දැන් කවුරු හරි මානසික වැටලා ඉන්න වෙලාවක ඔයා දෙන වචන වලින් පවා එයාව සුවපත් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ආත්මයට අන්න ඒ වගේ හැකියාවක් තියෙනවා. වෙන කෙනෙක් මොකක් හරි ප්‍රශ්නයක නම් ඉන්නේ ඒ ප්‍රශ්නේ එයාගේ හිතින් අයින් කරලා එයාව සුවපත් කරන්න පුළුවන් හැකියාව ඔයාගේ ආත්මයට තියෙනවා කියලා තමයි ඔන්න පෙන්눔 කරන්නේ.
ඉතින් අපි යමු දෙවෙනි කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියනකොට තුන්වෙනි කාඩ් එකට. අපි බලමු තුන්වෙනි කාඩ් එකෙන් ඔයාගේ ආත්මයේ යටිහිතේ හැංගිලා තියෙන බය එක්ක ආශාවන්. බය හරි ආශාවන් හරි අපි බලමු මොනවද කියලා. ඒක කියවෙන්නේ ද ලවර්ස් කාඩ් එකේ. ඉතින් අපි බලමු මේ කාඩ් එකේ කියවෙන්නේ මොනවද කියලා ඔයාගේ යටිහිතේ තියෙන බයවල් නැත්නම් ආශාවන්. එතකොට මේ කාඩ් එකේ කියවෙන විදියට ඔයාගේ යටිහිත කියන ඔයාගේ ආත්මයේ යටිහිත හැම වෙලාවෙම හොයන්නේ සමගිය. ආදරය. නැත්තම් අර හරි තෝරා ගැනීම, හරි දේ තෝරා ගන්න, නිවැරදි තෝරා ගැනීම. අන්න ඒ වගේ දේවල් තමයි ඔයාගේ යටිහිත හැම වෙලාවෙම ආස කරන්නේ. හැබැයි ඒත් එක්කම ඔයාගේ ජීවිතේ වැදගත් තීරණ ගන්නකොට ඒවර වරදීද කියන බය තියෙන ඔයාට. වරදීද කියන බය තියෙනවා. එතකොට අනිත් අය ඔයාගෙන් ඈත් වේද ඒ ගන්න තීරණ නිසා? අනිත් අය ඔයාගෙන් ඈත් වේද යන බයක් තියෙනවා. නැත්නම් තනිකමක් තියෙනවා. එතකොට ඒ වගේ ඒවා ඔයාගේ ආත්මයේ යටිහිතේ තියෙනවා. එතකොට ඒ වගේම ගොඩක් හොඳ ආත්මීය බැඳීමක් අවශ්‍ය කියන ආශාව ඔයාගේ ආත්මය තුළ තියෙනවා. ඔයාලට කාත් එක්ක හරි ඕනනම් අර පරිපූර්ණ ආත්මීය බැඳීමක් කියන එක හරිම පර්ෆෙක්ට් ආත්මීය බැඳීමක්. අන්න ඒකට ඕන දැඩි ආශාවක් ඔයාගේ ආත්මය තුලත් ඔන්න රැඳිලා තියෙනවා කියලා පෙන්නනවා. ඉතින් තුන්වෙනි කාඩ් එකෙන් එහෙම කියද්දි අපි යමු හතරවෙනි කාඩ් එකට. හතරවෙනි කාඩ් එකෙන් බලමු මොනවද පෙර ආත්මීය සබඳතා කියලා. දැන් ඔයා මේ ආත්මෙට ආවා. එතකොට මේ ආත්මෙට සම්බන්ධ පෙර ආත්මීය සම්බන්ධතා මොනවද කියලා අපි බලමු. එතකොට මේක කියන්නේ Seven of Pentacles කාඩ් එකේ. එතකොට ඒ කාඩ් එකේ කියවෙන විදියට ඔයා කලින් ආත්මෙදී ගොඩාක් මහන්සිලා වැඩ කරපු කෙනෙක්. ගොඩාක් මහන්සිලා වැඩ කරපු කෙනෙක්. ඒ වගේම මොන හරි කැපකිරීම කරපු කෙනෙක්. කවුරු හරි වෙනුවෙන් ගියා තමන්ගේ පවුලේ කට්ටිය වෙනුවෙන් හරි ඔයා ගොඩක් ලොකු කැපවීම කරපු කෙනෙක් කියලා ඔන්න මේකෙන් පේනවා. එතකොට ඔයා ඒ ආත්මේදී ඒ ගොඩනගාගත්ත දේවල් ඒවා ෂණිකව ගොඩනගාගත්ත දේවල් නෙමෙයි. අර දීර්ඝ කාලීනව ටිකෙන් ටික පදනමට හදාගත්ත ඒවා කියලා තමයි පෙන්වන්නේ. එතකොට ඒවා ඔයා ඉවසීමෙන් යුතුව තමයි වර්ධනය කරගෙන තියෙන්නේ. ඒවා හදාගෙන තියෙන්නේ ඉවසීමකින් යුතුව. එතකොට සමහර වෙලාවට ඔයා කලින් ආත්මයේදී ඔයා බලාපොරොත්තු වෙච්ච මොකක් හරි ප්‍රතිඵලයක් නැත්තම් අස්වැන්න මොකක් හරි දෙයක ප්‍රතිඵලයක් නැත්තම් අස්වැන්න ඒ වගේ ඒ ප්‍රතිඵලයක් හරි අස්වැන්නක් හරි නෙලා ගන්න නොහැකි වුණා නම් අන්න ඒ වගේ දේවල් වල සබඳතාවල මොකක් හරි ප්‍රතිඵලයක් නෙලා ගන්න බැරි වෙච්ච ප්‍රතිඵලයක හරි අස්වැන්නක හරි සබඳතාවල ඉතිරි කොටස් ඉදිරිය කියන්නේ ඉතිරි වෙච්ච දේවල් ඔන්න මේ ආත්මයටත් ඔයාට බලපාලා තියෙන්න පුළුවන් කියලා මේ කාඩ් එකෙන් කියනවා. ඉතින් ඔන්න ඒ කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියද්දි අපි යනවා පස්වෙනි කාඩ් එකට. අපි බලමු ඔන්න මේක තමයි වැදගත්ම දේ. ඔයාගේ ආත්මේ ඔයා නොදන්න සැඟවුණු දේවල් සැඟවුණු දක්ෂතාවයන් වගේ දේවල් අපි බලමු මේ කාඩ් එකේ. එතකොට ඔයාගේ ආත්මේ හැංගිලා තියෙනවා ඔයාට නොදැනුණාට අලුත් දෙයක් ඉතා ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අලුත් දෙයක් ඔයාට ඉතා ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට පර්යේෂණ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට ඔයාට පුළුවන් ප්‍රැක්ටිකලි ඕනම විෂයක් ශිල්පයක් එහෙම නැත්නම් ශාස්ත්‍රයක් ඒ වගේ දේවල් ප්‍රගුණ කරන්න. ඔයාට හැංගිච්ච දක්ෂතාවයක් තියෙනවා කියලා ඔන්න මේ කාඩ් එකෙන් පෙන්නනවා. එතකොට ඔයා මොළයෙන් කරන දේවල් ගොඩක් වෙලාවට ඔයා ඉගෙන ගන්න දේවල් වලින් රස්සාවේදී කරන දේවල් වලදී ඔයාට පුළුවන් ගොඩක් අර මේ විශ්ලේෂණය කරන්න ඇනලිටිකල් දේවල් කරන්න අන්න ඒ වගේ දේවල් කරන්න ඔයාට පුළුවන් ඔයාට නොදැනුණාට. ඉතින් ඔයාට නොදැනුණාට අන්න ඒ දේවල් වලට ඔයාට ලොකු දක්ෂතාවයක් තියෙනවා කියලා තමයි ඔන්න මේ කාඩ් එකේ පෙන්눔 කරන්නේ. ඉතින් පස්වෙනි කාඩ් එකෙන් එහෙම කියද්දි අපි යනවා හයවෙනි කාඩ් එකට. හයවෙනි කාඩ් එකෙන් බලමු ඔයාගේ ආත්මයට මොන වගේ දේවල් තියෙන ඔරොත්තු දෙන්න පුළුවන්. කියන්නේ ඔයාගේ ආත්මයට මොන වගේ දේවල් වලට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් මේ කාඩ් එක The Hanged Man කාඩ් එක. එතකොට මේ කාඩ් එකෙන් කියවෙන විදිහට ඔයාගේ ආත්මයට පුළුවන් ගොඩක් ඉවසන්න. ඒ වගේම විඳ දරා ගන්න ශක්තියක් තියෙන ඔයාගේ ආත්මයට. එතකොට ඔයාට ඔයාගේ ජීවිතේ මොනවා හරි බාධක එනවනම් ඒ වගේම ප්‍රශ්න එනවනම් ඔයා ඒවට කලබල වෙන්නේ නැතුව ඔයාට අර නැවතිලා බලන් ඉන්න
ඔයාගේ ආත්මයට පුළුවන් කලබල වුණත් බාහිර ලෝකෙන් ප්‍රශ්න ආවත් ඔයාට අර ඇතුලේ අභ්‍යන්තරික ඔයාට ඒ ගැන නැවතිලා ටිකක් කල් බලන් ඉන්න පුළුවන්. ඒ ගැන වෙනස් කෝණයකින් බලන්න පුළුවන්. අන්න ඒ වගේ සුවිශේෂ හැකියාවක් ඔයාගේ ආත්මයට තියෙනවා කියලා ඔන්න මේ කාඩ් එකෙන් පෙන්නුම් කරනවා. එතකොට ඒ වගේම ප්‍රශ්න ප්‍රශ්න ආවම ඒ වගේ පසුබහින්න නැතුව සමහර වෙලාවට ඔයාගේ විශාල අරමුණක් වෙනුවෙන් එතකොට මේ විශාල අරමුණක් වෙනුවෙන් නැත්තම් ඔයාගේ ක්ෂණික ආශාවක් වෙනුවෙන් එතකොට ඒ වගේ දේවල් වෙනුවෙන් ඔයාගේ තද බලව තියෙන මතයක් කැප කරන්න පවා ඔයාගේ අභ්‍යන්තරය සූදානම් කියලා පෙන්වනවා. ඔයාගේ ආත්මය සූදානම් කියලා පෙන්වනවා. එතකොට මේ කාඩ්‍යයෙන් කියවෙන විදිහට ඔයා බාහිර ලෝකෙත් එක්ක සටන් කරන්න යන්නේ ඔයාගේ ආත්මය බාහිර ලෝකෙත් එක්ක සටන් කරන්න යන්නේ ඒ වෙනුවට ඔයා නිශ්ශබ්දව ඉඳලා தත්ත්වය තේරුම් ගන්න බලනවා. තත්ත්වය තේරුම් ගන්න බලනවා. එතකොට ඔයා ඔයාගේ අභ්‍යන්තර ශක්තිය උපයෝගී කරගෙන තමයි ඒවට මුහුණ දෙන්න කියලා ඔන්න මේ කාඩ් එකේ කියවෙන්නේ. ඉතින් ඒ කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියද්දි අපි යනවා ඊළඟ කාඩ් එකට 7 වෙනි කාඩ් එක. අපි බලමු මේ කාඩ් එකේ ඔයාගේ ආත්මය ආදරයේදී මොන විදියටද ක්‍රියා කරන්න කියලා. ඔයාගේ ආත්මය ආදරයේදී මොන විදියට ක්‍රියා කරන්න කියලා. ඉතින් මේ කාඩ් එක 10 of Pentacles කාඩ් එක. ඉතින් මේ 10 of Pentacles කාඩ් එක රිවර්ස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. 10 of Pentacles කාඩ් එක රිවර්ස් වෙලා ඇවිල්ලා තියෙන. ඉතින් මේකෙන් කියවෙන විදිහට ඔයාගේ ආත්මය ආදරේ ඉස්සරහා ඔයා ඒ කියන්නේ අර සාම්ප්‍රදායික රාමුව තියෙන සාම්ප්‍රදායික විදියට නැත්තම් බාහිරින් පෙන්නන පවුල් පසුබිම් වලට වඩා නැත්තම් ආදරයට වඩා ඔයා ඔයාගේ ආත්මීය නිදහස වගේ දේවල් අගය කරනවා. අර බාහිරින් නිකන් අර තියෙන සාම්ප්‍රදායික රාමු තියෙන සමහර පවුල් පසුබිම් වල අන්න ඒවට වඩා ඔයා ඔයාගේ ආත්මීය නිදහස අගය කරන ඒ වගේම අවංකභාවය අගය කරනවා. ඔයාගේ ආදරය ඉස්සරහා සාම්ප්‍රදායික දේවල් වලින් බැහැරව. එතකොට ඔයාගේ ආත්මය හැම වෙලාවෙම බලන්නේ අර බාහිරව ස්ථාවරත්වයකට වඩා බාහිර ස්ටැබිලිටි එකට වඩා හදවතින් එන ස්ටැබිලිටි එකට. ඒ වගේම ආරක්ෂාවට තමයි ඔයාගේ ආත්මය ආදරය ඉස්සරහා ඔන්න ක්‍රියා කරන්නේ. එතකොට ඔයා හැම වෙලාවෙම අර පවුලේ අයගේ ඔයාගේ පවුල සාම්ප්‍රදායික රාමුවට හොයනවා නම් ඔයා බලන්නෙම අර ඒ දැඩි සම්ප්‍රදායම් බිඳ හෙළලා ඔයාටම ආවේනික වෙච්ච ආදරයක් නිදහස් ආදරයක් හොයාගන්න එක තමයි ඔන්න ඔයාගේ ස්වභාවය කියලා මෙන්න මේ කාඩ් එකෙන් කියවෙන්නේ. ඉතින් ඒ කාඩ් එකේ කියවෙන්නේ ආදරයේදී ඔයාගේ ආත්මයේ ස්වභාවය. ඉතින් 7 වෙනි කාඩ් එකෙන් එහෙම කියද්දි අපි යනවා 8 වෙනි කාඩ් එකට. අපි බලමු 8 වෙනි කාඩ් එකෙන් ඔයාගේ ආත්මයට මේ ආත්මයේදී තියෙන මොන වගේ දෙයක්ද? මොකද්ද මේ ආත්මෙදී ඔයාට කරන් තියෙන දේ? ඔයාගේ ආත්මයට මේ ආත්මෙදී කරන් තියෙන දේ. ඉතින් මේක Page of Wands කාඩ් එක. එතකොට මේ කාඩ් එකෙන් කියවෙන විදියට ඔයාගේ ආත්මයට මේ ආත්මයේදී තියෙන ප්‍රධානම දේ තමයි අලුත් දේවල් සොයාගෙන යන එක. අලුත් මාර්ග සොයාගෙන යන එක. එතකොට ඔයාගේ ආත්මයට හැකියාව තියෙනවා නිර්මාණශීලී අදහස් වගේ දේවල් මේ එළියට දාන්න. يعني ලෝකයට පෙන්වන්න. ඔයාගේ ආත්මයට හැකියාව තියෙනවා. එතකොට ඔයාගේ ආත්මයට තව හැකියාවක් තියෙනවා ගවේෂණය කරන්න හොඳ. ගවේෂණය කරන හැකියාවක් තියෙනවා. එතකොට අර තියෙන රාමුවෙන් එළියට ගිහිල්ලා අලුත් විදියකට මේ ගවේෂණය කරන්න ඔයාට පුළුවන්. ඒ වගේම අලුත් අත්දැකීම් දැනුම සොයාගෙන යන්න පුළුවන් ඔන්න ඔයාට මේ ආත්මයේදී. එතකොට අන් අයට ඒත් එක්කම අන් අයට ආදර්ශයක් වෙන්නත් පුළුවන් ඔයාට මේ ආත්මයේදී. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි ඔයාගේ ආත්මයට මේ ආත්මෙදි කරන්න තියෙන ප්‍රධානම දේවල් ටික. ඉතින් 8 වෙනි කාඩ් එකෙන් එහෙම කියද්දි අපි යනවා 9 වෙනි කාඩ් එකට. 9 වෙනි කාඩ් එකේ කියවෙන්නේ ඔයාට මොකද්ද ඔයාගේ ආත්මයට විශ්වයෙන් ලැබෙන මඟ පෙන්වීම කියලා. ඉතින් 9 වෙනි කාඩ් එක King of Swords කාඩ් එක. එතකොට විශ්වයේ කියනවා ඔයාට ඔයාගේ ආත්මයේ තියෙන සැකය නිකන් දෙගිඩියා වගේ දේවල් ඒ කියන්නේ පසෙකලා. කියන්නේ පැත්තකට දාලා ඔයාගේ ඉලක්ක වෙත වේගයෙන් යන්න. ඒ වගේම අදිෂ්ඨානශීලීව ඉස්සරහට යන්න කියලා තමයි ඔන්න මේ කාඩ් එකෙන් කියවෙන්නේ. එතකොට ඔයා බය වෙන්න එපා කියලාත් ඔන්න මේ කාඩ් එකෙන් කියන බය වෙන්නේ නැතුව
බුද්ධියට මුල් තැන දීලා තීරණ කරන්න කියලා තමයි කියන්නේ. තීරණ ක්‍රියාත්මක කරන්න කියලා තමයි කියන්නේ. හැඟීම් වලට මුල් තැන දීලා නෙමෙයි බුද්ධියට මුල් තැන දීලා. හැඟීම් වලට මුල් තැන දුන්නොත් ඔන්න ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් බාධක හැමුවත්, ඒ කියන්නේ බාධක ආවත් ඔයාට බුද්ධිය යොදවලා තියුණු මනසකින් ඔයාට ඇත්ත වෙනුවෙන් පෙනිලා ඉන්න ඔන්න විශ්වය ඔයාට පණිවිඩයක් ලබා දීලා තියෙනවා මේ කාඩ් එකේ. ඉතින් 9 වෙනි කාඩ්යෙන් එහෙම කියද්දි අපි යනවා අන්තිම කාඩ් එකට. අන්තිම කාඩ්යෙන් අපි බලමු ඔයාගේ ආත්මය ඉස්සරහට මොන වගේ දේවල්ද? ඒ කියන්නේ ඔයාගේ ආත්මය ඉස්සරහට කොහොමද ගලාගෙන යන්නේ කියලා. එතකොට මේ කාඩ් එක 3 of Pentacles කාඩ් එක. එතකොට ඔයාගේ ආත්මයේ අනාගතය ලියවිලා තියෙන්නේ ගොඩක් ලොකු අර වෘත්තීය මට්ටමකට වගේ. රැකියාවේ ඉහළට යන වෘත්තීය මට්ටමකට ඔන්න ලියවිලා තියෙනවා කියලා පෙන්නනවා. එතකොට ඔයාගේ ආත්මෙට ලොකු කීර්තියක් ලැබෙනවා. කියන්නේ ඔයාට ලොකු අනාගතයේදී කීර්තියක් ලැබෙනවා කියලා පෙන්눔 කරනවා. ඒක පෙන්눔 කරන්නේ අර අනිත් අයත් එක්ක කරන හවුලේ කරන මේ ලොකු කටයුතු වල. අනිත් අයත් එක්ක හවුලේ කරන වැඩවලින් ඔයාට කීර්තියක් ලැබෙනවා කියලා පෙන්වනවා. එතකොට ඒක නිසාම ඔයාගේ දක්ෂතාවය අවට වටපිටාව පිළිගන්නවා. එතකොට ඔයා කරන රැකියාව කරන ශේෂ්ත්‍රයේ ඔයා ලොකු දක්ෂයෙක් වෙනවා. ප්‍රවීණයෙක් වෙනවා කියන්නේ. අන්න ඒ වගේ ප්‍රවීණෙක් බවට ඔයාගේ ආත්මය ඔන්න ගලාගෙන යනවා කියලා තමයි ඔන්න ඒ කාඩ් එකෙන් පෙන්눔 කරන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් තමයි ඔයාගේ ආත්මයට අදාළව ආපු රීඩින් එක. ඉතින් මේ කියපු දේවල් ඔයාට ගැළපෙනවා වගේ නම් ඉතින් ඔන්න පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයා තෝරගත්තේ දෙවනි සිම්බල් එක නම් අපි බලමු ඔයාගේ ආත්මයට අදාළ මොකක්ද ආපු රීඩින් එක කියලා. ඉතින් මෙන්න මේ කාඩ් සෙට් එක තමයි ඔන්න ඔයාගේ ආත්මය පිළිබඳ ආපු කාඩ් සෙට් එක. ඔයාගේ ආත්මය පිළිබඳ රීඩින් එකක් ගන්න ආපු කාඩ් සෙට් එක. ඉතින් අපි බලමු මේ කාඩ් සෙට් එකෙන් ඔයාගේ ආත්මය ගැන මොන වගේ දේවල්ද කියවෙන්නේ කියලා. ඉතින් පළවෙනි කාඩ් එකෙන් අපි බලමු පළවෙනි කාඩ්ඩෙන් ඔයාගේ ආත්මය ලෝකෙ කොහොමද දකින්නේ. නැත්තම් බාහිර සමාජය කොහොමද දකින්නේ කියලා. ඔයාගේ ආත්මය. ඉතින් මේකට වෙලා තියෙන ද ටවර් කාඩ් එක රිවර්ස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඒක රිවර්ස් වෙලා ආපුවෙන් කියවෙන්නේ බාහිර ලෝකයෙන් ඔයාව දකින්නේ. බාහිර ලෝකයෙන් ඔයාව දකින්නේ ඔයා ගොඩක්ම දැඩි කෙනෙක් විදියට. හරිම දැඩි කෙනෙක් විදියට ඒ වගේම ජීවිතේ ඕනම ලොකු මොකක් හරි අර විපර්යාස වෙනවා කියන්නේ. ජීවිතේ ලොකු වෙනස්කම් අන්න ඒ වගේ වෙනස්කම් මේ කියන්නේ කඩාවැටීමකට ජීවිතේ එන කඩාවැටීම් වලට ඔයාට නොසැලී මුහුණ දෙන්න පුළුවන් කියලා කෙනෙක් වගේ තමයි ඔන්න බාහිර සමාජයේ ඔයාගේ ආත්මය දකින්නේ. බාහිර සමාජයෙන් ඔයාගේ චරිතය නැත්තම් ඔයාගේ ආත්මය දකින්නේ. එතකොට ඔයා විසින්ම ඔයාගේ පාලනය ඔයාට අර තමන්ට පාලනය කරන්න පුළුවන් කියන්නේ. අන්න ඒ වගේ කෙනෙක් විදිහට ඔන්න බාහිරින් ඔයාව දකිනවා. එතකොට ඔයා ඒ වගේ ශක්තිමත් පුද්ගලයෙක් විදිහට ඔන්න බාහිර සමාජේ දකිනවා. එතකොට ඒ වගේම ඔයාගේ ජීවිතයේ තියෙන විශාල අර්බුද වගේ දේවල් නැත්තම් ඔයාගේ ජීවිතේ කඩාවැටීම් මානසික කඩාවැටීම් වෙන්න පුළුවන්. නැත්තම් ආර්ථිකමය වශයෙන් වෙන කඩාවැටීම් ඒ වගේ ඕනම කඩාවැටීම ඔයා බාහිර සමාජයට පෙන්වන්න යන්නේ නැහැ. එතකොට හැබැයි ඒ වගේ බේරිලා ඔයා ස්ථාවර ඔයා අර කෙලින් ඉන්න උත්සාහ කරන බව ඔන්න බාහිර සමාජයට පේනවා. ඔයා කොච්චර සමාජයට පෙන්වන්න නැතුව ඉන්න හැදුවත් ඔයාගේ කඩාවැටීම් වගේ ජීවිතේ අර්බුද හැබැයි ලෝකයා ඒව දකිනවා. හැබැයි ඔය ඒ ලෝකයා දකිනවා ඔයා ඒව නොපෙන්න ඔයා ස්ථාවරව ඉන්න උත්සාහ කරන බව. ඉතින් පළවෙනි කාඩ්ඩෙන් ඔන්න ඒ වගේ දේවල් කියවෙන්නේ ඔයාගේ ආත්මයේ ලෝකයාට පේන්නේ කොහොමද කියලා. ඉතින් අපි යමු දෙවෙනි කාඩ් එකට. දෙවෙනි කාඩ් එක බලමු අපි ඔයාගේ ආත්මේ ඇත්තම ස්වභාවය. දැන් මුල් කාඩ් එකෙන් කිව්වේ බාහිර සමාජය දකින්න විදිහ. ඉතින් මේ කාඩ් එකෙන් කියන්නේ ඔයාගේ ආත්මේ ඕන ඇත්තම ස්වභාවය මේක 8 of wands කාඩ් එක. ඉතින් මේකෙන් කියවෙන විදියට ඔයා බාහිරින් කොච්චර සයිලන්ට් එකේ හිටියතර නිශ්ශබ්දව හිටියා ඔයාගේ ආත්මය හරිම වේගවත්. ඔයාගේ ආත්මය ඇතුලේ ගොඩක්ම වේගවත්. ඒ වගේම ඔයා හැමනිතරම අලුත් දේවල් අලුත් දැනුම අලුත් අදහස් ඔයා තව අලුත් ආධ්‍යාත්මික ශක්ති අන්න ඒ වගේ දේවල් ඔයා එකතු කරගන්න බලනවා. ඉතාමත් වේගෙන්
ඔයාට ඒ හැකියාව තියෙනවා. ඔයාගේ ආත්මයට ඕනම දෙයක් අර වේගෙන් අල්ල ගන්න පුළුවන්. වේගෙන් අල්ල ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඔයා හැම වෙලාවෙම ඉස්සරහට යන්න වෙරදරනවා. ඔයාගේ ආත්මයෙන් ඔයා ඉස්සරහට යන්න වෙරදරනවා. එතකොට ඔයා එකතැන පල් වෙන්න කැමති නැහැ. අර එක තැනක ඉන්න කැමති නැහැ ආත්මේ. හැම වෙලාවෙම ආත්මයට ඕන ඔයාගේ මොකක් හරි දෙයකින් ඉගෙන ගන්න දෙයක් වුණා රස්සයි වුණා කොහොම හරි ඉස්සරහට යන්න. අඩිය තියලා ඉස්සරහට යන්න තමයි ඔන්න ඔයාට ඕනේ. එතකොට ඔයාට ඒ වගේම තව පුළුවන් අර විශ්වයේ තියෙන ශක්තියින් එක්ක. විශ්වයේ තියෙන ශක්තියින් එක්ක ඔයාට ඔන්න ඉක්මනින් වේගෙන් සම්බන්ධ වෙන්න පුළුවන් කියලාත් ඔන්න මේ කාඩ් එකෙන් පෙන්눔 කරනවා ඔයාගේ ආත්මයට. ඉතින් දෙවෙනි කාඩ් එකෙන් මේ වගේ දේවල් කියද්දි අපි යනවා තුන්වෙනි කාඩ් එකට. ඉතින් තුන්වෙනි කාඩ්යෙන් බලමු ඔයාගේ ආත්මයේ යටිසිතේ තියෙන බයවල් නැත්තම් ආශාවන්. යටිහිතේ තියෙන බයවල් නැත්තම් ආශාවන්. එතකොට මේක ඇවිල්ලා තියෙන 4 of wands කාඩ් එක. ඉතින් ඔයාගේ යටිහිතේ වගේ ආත්මයේ යටිහිතේ තියෙන ලොකුම කැමැත්ත තියෙන ස්ථාවරත්වයක් වෙන එක. ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න එක. ඒ වගේම පවුලේ සතුට. එතකොට ඔයාට අර ඔයා වෙනුවෙන්ම වෙන් වෙච්ච හරිම සාමකාමී පරිසරයක්. සුරක්ෂිත පරිසරයක්. අන්න ඒ වගේ දේක් ගොඩනගා ගන්න. ඔයා හරිම කැමති යටිහිතෙන් ඔයාට අර සාමකාමීව ජීවත් වෙන්න අන්න ඒ වගේ දේවල් වලට ඔයාගේ යටිහිත ගොඩක් කැමතියි කියලා තමයි ඔන්න පෙන්눔 කරන්නේ. එතකොට ඒත් එක්කම ඔයාගේ ලොකු බයක් තියෙනවා අර ඒ ඔයා ගොඩනගා ගන්න ස්ථාවරත්වය. නැත්නම් සාමකාමී ධර්මං ඉස්සලක වේ දේවල් ගිලිහිලා යයිද ඔයාගේ අතින් ගිලිහෙයිද කියලා බයකුත් ඒ ගමම්ම තියෙනවා. එතකොට ඔයා ආදරය කරන අයගේ නැත්තම් ඔයාගේ උත්සාහයෙන් ඒ ගොඩනගාගත්ත දේවල් අර එක රැයකින් නිකන් අර ඈත් වේද වගේ මේව නැති වේද කියන යටිහිතේ බයකුත් ඔන්න ඔයාගේ ආත්මයේ තියෙනවා කියලා මේ කාඩ් එකෙන් පෙන්눔 කරනවා. ඉතින් ඒ කාඩ් එකෙන් මේ වගේ දේවල් කියද්දි අපි යනවා ඊළඟ කාඩ් එකට. අපි බලමු ඒ කාඩ් එකෙන් ඔයාගේ මේ ආත්මෙත් එක්ක සම්බන්ධ ඔය කලින් ආත්මේ තියෙන්නේ මොන වගේ සම්බන්ධතාවද කියලා. මේ ආත්මෙත් එක්ක සම්බන්ධ කලින් ආත්මේ තියෙන මොන වගේ සම්බන්ධතාවද කියලා. ඉතින් මේක 10 of swords කාඩ් එක. ඉතින් මේ කාඩ් එකෙන් කියවෙන විදිහට ඔයා කලින් ආත්මෙදි ගොඩක් පාවා දීම් වලට අහු වෙලා තියෙනවා. ඒ වගේම මානසික වැටීම් වලට අහු වෙලා තියෙනවා. එතකොට ඒ වගේම ඔයා ගොඩක් වේදනාකාරී අර අවසානයේ වේදනාකාරී අවසානය අන්න ඒ වගේ දේවල් ගොඩකට මුහුණ දීලා තියෙනවා. එතකොට ඒක නිසාම ඔයා මේ ආත්මයේදී අර ඔයාට ඒක හේතුවක් නෑ. හැබැයි ඔයාගේ ආත්මයෙන්ම අනිත් කට්ටියව දැඩිව අවිශ්වාස කරනවා. අනිත් කට්ටිය දැඩිව අවිශ්වාස කරන නැත්තම් මොකක් හරි සබඳතාවයක් අර ඉක්මනට ඒ කියන්නේ ඉවර වෙනවා වගේ අර අනියත බියක් වගේ ඔයාගේ ආත්මේ තියෙනවා. ඒ වෙන මුකුත් හේතුවක් නිසා නෙමෙයි අර කලින් ආත්මවල තිබ්බ මානසික පීඩා, මානසික කඩාවැටීම්, පාවා දීම් නැත්තම් අර වේදනාකාරී අවසානයන් වල ඒ තියෙන ප්‍රතිඵලයන් තමයි ඔයාගේ මේ ආත්මෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ආත්මෙන් ඔයාගේ අර හැම දෙයක්ම ඉක්මනට ඉවර වෙයි නැත්තම් හැමෝම අවිශ්වාස කරන ඒවා ඇවිල්ලා තියෙන අන්නේ හේතු නිසා. එතකොට ඔයා ඒ ආත්මයේදී වෙච්ච වේදනාවන් ඔයාට වෙච්ච අසාධාරණකම් මානසික පීඩා එතකොට ඔයා මේ ආත්මයේදී අවසන් කරන්න තමයි ඔන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ අන්තිම ටික ඔන්න මේ ආත්මයේදී අවසන් කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා තමයි ඔන්න පෙන්눔 කරන්න මේ කාඩ් එකේ. ඉතින් අපි යනවා ඊළඟ කාඩ් එකට. බලමු. ඒ කාඩ් එකෙන් ඔයාගේ ආත්මයේ තියෙන ඔයා නොදන්න සැඟවුම් දක්ෂතා මොනවද කියලා. ඉතින් ඔන්න මේ කාඩ් එක The Hermit කාඩ් එක. එතකොට මේ කාඩ් එකෙන් කියවෙන විදිහට ඔයා තුල ගොඩාක්ම තියෙන ඔයාගේ තියෙන ලොකුම දක්ෂතාවය වෙන්නේ ඔයාට තියෙන හරිම ගැඹුරු ආධ්‍යාත්මික දැනුමක්. ගැඹුරු ආධ්‍යාත්මික දැනුමක් තියෙනවා. ඒ වගේම අර විශ්ලේෂණය කරන්න පුළුවන් හොඳ බුද්ධියක් තියෙනවා. ඔයාට තනිවම ඇත්ත හොයාගන්න පුළුවන්. ඔන්න තනියෙන් දෙයක ඇත්ත හොයාගන්න පුළුවන් කාගේවත් උදව් නැතුව. ඒ වගේම සත්‍ය හොයා යන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ඔයාගේ ආත්මේ හැංගිලා තිනවා ඔයා නොදන්නවා වුණාට. එතකොට ඔයාගේ ආත්මයට පුළුවන් අන් අයට මඟ පෙන්වන්න. තව ඔයා අන් අයට උපදෙස් දෙන්න. අන්න ඒ වගේ දේවල් වලට ඔයාගේ ආත්මයට හැකියාවක් තියෙනවා. එතකොට ඔයාගේ ආත්මයට තව හැකියාවක් තියෙනවා. ඕනම අර එන සංකීර්ණ විෂයක්. නැත්තම් අර රහස් දැනුමක් වගේ සංකීර්ණ විෂයක් රහස් දැනුමක් වගේ ඔයාට තනියමම ඉගෙන ගන්න පුළුවන්.
ඔයාට ස්වයං අධ්‍යයනයකින් ඒවා තනියම ඉගෙන ගන්න පුළුවන්. ගුරුවරයෙක්ගේ උදව්ව ඕනේ නැහැ. කාගේවත් උදව්ව ඕනේ නැහැ. ඔයාගේ ආත්මයට පුළුවන් ඒ වගේ දේවල් අ ස්වයං අධ්‍යයනයකින්ම ඒවා තේරුම් ගන්න. ඒක නිසා ඔයාගේ ආත්මයට ඒ ගැන සහජ ඥානයක් තියෙනවා. ඉතින් පස්වෙනි කාර්ඩ් එකෙන් මේ වගේ දේවල් කියද්දී අපි යනවා හයවෙනි කාර්ඩ් එකට. අපි බලමු ඒ කාර්ඩ් එක ඔයාගේ ආත්මයට මොන වගේ දේවල් වලටද ඔරොත්තු දෙන්න පුළුවන් කියලා. ඉතින් මේ කාර්ඩ් එක ඇවිල්ලා තියෙන්නේ The Fool කාර්ඩ් එක. එතකොට ද ෆූල් කාඩ්ඩෙන් කියවෙන විදිහට ඔයාගේ ආත්මයට පුළුවන් ඕනම අර්බුදයක් වුණහම ඔයාගේ ජීවිතයට ඕනම අර්බුදයක් කාවට පස්සේ බින්දුවේ ඉඳන් පටන් ගන්න. මොකද මේ ද ෆූල් කාඩ් එකනේ 0 කාඩ් එක. ඉතින් ඔයාගේ ආත්මයට පුළුවන් ජීවිතේ මොන කඩාවැටීමක් වුණත් ආයේ ඒක නොඋන ගන්නට බින්දුවේ ඉඳන්ම අලුත් ගමනක් වුණ පටන් ගන්න. ඒ දේ කරන්න ඔයාගේ අමුතුම ශක්තියක් තියෙනවා ඔයාගේ ආත්මයට. ඉතින් ඒ වගේම ඒ අතීතයේ තියෙන බර දුක් ගැහැට ඒවා හිතේ තියාගන්න නැතුව ඔයාට ඔන්න දැඩි විශ්වාසයකින් යුතුව ඔයාගේ ජීවිතේ ඕනම දෙයක් කඩා වැටුණත් ඕනම දෙයක් ඔයාලට හිතුනොත් මේක පටන් ගන්න ඕනේ කියලා ඔන්න බිඳුවේ ඉඳන් පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් කරා පියමනින්නත් ඔන්න ඔයාගේ ආත්මයට හැකියාවක් තියෙනවා. ඕනම දෙයක් බිඳුවෙන් පටන් අරන් අලුත් පරිච්ඡේදයක් කරා ගෙන යන්න ඔයාගේ ආත්මයට ඔන්න හැකියාවක් තියෙනවා කියලා මේ කාඩ් එකෙන් පෙන්눔 කරනවා. එතකොට අපි ඒ කාඩ් එකෙන් මේ වගේ දේවල් කියදී අපි යනවා ඊළඟ කාඩ් එකට 7 වෙනි කාඩ් එකට. අපි බලමු මේ කාඩ් එකෙන් අර ඔයාගේ ආත්මය ආදරේ ඉස්සරහා කොහොමද හැසිරෙන්නේ කියලා. ආදරේ ඉස්සරහා කොහොමද හැසිරෙන්නේ කියලා. ඉතින් මේක 2 of cups කාඩ් එක. එතකොට මේ කාඩ් එකෙන් කියවෙන විදිහට ඔයා ආදරේදී හරිම අවංක ආත්මීය බැඳීමක් ඔන්න ඔයා බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයා ආදරය කරන්නේ අර බාහිර ලස්සන නෙමෙයි. දැන් ගොඩක් කට්ටිය ආදරය කරන්නේ බාහිර ලස්සන බලන්නේ. හැබැයි ඔයා ගොඩක්ම බාහිර ලස්සන බලන්නේ නැති තරම්. එතකොට නැත්තම් ලාභ ප්‍රයෝජන බලන්නේ නැති තරම්. ඔයා බලන්නේ ඔයා ආදරය කරන එක්කෙනාත් එක්ක ඔයාට තියෙන අර ගෞරවය, එයාගේ අවංකකම, අන්න ඕන එකම. එතකොට අදහස්, සමාන අදහස්. එයාගේ අදහස් ඔයාට ගැලපෙනවද? ඔයාගේ අදහස් එයාට ගැලපෙනවද? එයා ඔයාට ගෞරව කරනවද? එතකොට ඔයාගෙන් එයාට දෙන ගෞරවය කොහොමද? අන්න ඒ වගේ දේවල් තමයි ඔයා බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ වගේම අර ආත්මයේ තියෙන අර ආධ්‍යාත්මික කනෙක්ෂන් එක, ආධ්‍යාත්මිකව තමයි ඔයා එයත් එක්ක සමීප වෙන්න බලන්නේ. එතකොට ඔයා ආදරේදී ඒ වගේ දේවල් තමයි ගොඩක්ම අගය කරන්නේ, අර බාහිර ලස්සන ලාභ ප්‍රයෝජන නැතුව. ඉතින් 7 වෙනි කාඩ් එකෙන් ඔන්න ඔය වගේ දේවල් තමයි ඔයා ආදරේදී කොහොමද ඔයාගේ ආත්මය ක්‍රියා කරන්න කියලා පෙන්눔 කරන්නේ. ඉතින් අපි යනවා ඊළඟ කාඩ් එකට. මේක 8 වෙනි කාඩ් එක. අපි බලමු මේ ආත්මේදී ඔයාගේ ආත්මයට කරන්න තියෙන දේවල් මොනවද? මේ දැන් ඔයා ඉන්න ආත්මේදී ඔයාගේ ආත්මයට මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේක Ace of Pentacles කාඩ් එක. ඉතින් Ace of Pentacles කාඩ් එකකින් කියවෙන විදියට ඔයා මේ ආත්මයේදී ඔයාට කරන්න තියෙන ප්‍රධානම දේ තමයි අර මේ භෞතික ලෝකයේ තුල. දැන් මේ තියෙන භෞතික ලෝකයේ තුල ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න එක ඇති, නැත්තම් රැකියාව ඇති, නැත්තම් මුදල් ඇති, අන්න ඒ වගේ දේවල් වලින් ස්ථාවර වෙන්න, ඒ වගේම ශක්තිමත් හොඳ බේස්මන්ට් එකක් තියෙන සාර්ථකත්වයක් අත්පත් කරගන්න තමයි ඔන්න ඔයාගේ ආත්මයට මේ ආත්මෙදි තියෙන කාර්යභාරය. ඔන්න ඒක තමයි මේ කාඩ් එකෙන් කියන්නේ. එතකොට ඒ වගේම ඔයාට තියෙන අර ආධ්‍යාත්මික ඥානය. ඒ වගේම ඒ ආධ්‍යාත්මික ඥානය මේ තියෙන භෞතික ලෝකේ සාර්ථකත්වයට යොදවන්න පුළුවන්. ඔයාගේ මේ භෞතික ලෝකයේ සාර්ථකත්වයට යොදවන්න පුළුවන්. එතකොට සමාජයටත් ඔයාටත් ඒකෙන් සාර්ථක ප්‍රතිඵල, ඒ වගේම යහපත් ප්‍රතිඵල අත්කර දෙන්න පුළුවන් කියලා තමයි මේ කාඩ් එකේ කියවෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් තමයි ඔයාගේ ආත්මයට මේ ආත්මෙදී මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ කියලා පෙන්눔 කරන්නේ. ඉතින් අපි යනවා ඊළඟ කාඩ් එකට. ඒ කාඩ් එකෙන් බලමු ඔයාගේ ආත්මයට විශ්වයෙන් ලැබෙන්නේ මොන වගේ පණිවිඩද කියලා. ඉතින් අපි බලමු මොන වගේ දේවල්ද විශ්වයෙන් ලැබෙන්නේ කියලා. ඉතින් මේ කාඩ් එක 5 of Wands කාඩ් එක. ඉතින් මේ කාඩ් එකෙන් කියවෙන්නේ විශ්වය ඔයාට කියනවා ඔයාගේ අවට තියෙන තරංකාරීත්වයට, ඒ වගේ මොනවා හරි ප්‍රශ්න මතභේද වලට, නැත්තම් බාහිරින් එන බාධක වලට, ඒ වගේ දේවල් වලට අභියෝග හැමුවේ සැලෙන්නේ නැතුව ඔයා ඉස්සරහට යන්න ඕනේ. එහෙම සැලුනොත් ඔයාගේ අවධානය වෙන පැත්තකට යොමු වෙනවා කියලා තමයි කියන්නේ. එහෙම යොමු නොකර ඔන්න ඔයාගේ අවධානය ඉස්සරහට යොමු කරන්න කියලා තමයි ඔයා
මේ කාඩ් එකෙන් පෙන්눔 කරන්නේ. එතකොට බාහිර ලෝකයේ වෙන ඔය මත ගැටුම් එතකොට ඒවට ඔයා ඔළුව දාන්න නැතුව ඒවා ඔයාගේ ආත්මයේ දියුණුවට ඔයාගේ ආත්මයේ තියෙන දියුණුවට ලැබෙන නිකන් අර චෙක් කිරීම කියන අපිට පරීක්ෂණ වගේ දේවල් කියලා වටහා ගන්න ඕනේ. ඒ වටහාගෙන ඒවා මැද තමයි ඔයාගේ ආත්ම ශක්තිය ඔයා ඉස්සරහට කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා ඔන්න විශ්වය පෙන්눔 කරන්නේ මේ කාඩ් එකේ. ඉතින් ඒ කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියද්දි අපි යනවා අන්තිම කාඩ් එකට. 10 වෙනි කාඩ් එක. අපි බලමු 10 වෙනි කාඩ්යෙන් ඔයාගේ ආත්මය කොහොමද අනාගතයට යන්නේ කියලා. අනාගතයේදී ඔයාගේ ආත්මයෙන් මොනවද ලැබෙන්නේ කියලා ඔයාගේ ආත්මයට. කියන්නේ අර අනාගත විකාශනය අන්නේ දේ මොකක්ද කියලා බලමු. ඉතින් මේක 2 of wands කාඩ් එක. ඉතින් මේක හම්බෙලා මේ 2 of wands කාඩ් එකෙන් කියවෙන විදිහට ඔයාගේ ආත්මයේ අනාගතය ගොඩක් පුළුල්. ඔයා දැනට ඉන්න සීමාවන්ගෙන් එළියට යනවා. එතකොට ඔයා ලෝකයේ දෙස ගොඩක් අර ලොකු දෘෂ්ටියකින් බලනවා. තේරෙනවද? එතකොට ලොකු දෘෂ්ටියකින් බලනවා. ඒ වගේම ඔයාට විදෙස්ගත වෙන්නත් ඔයාට හැකියාවක් තියෙනවා කියලා ඔන්න අනාගතයේදී පෙන්눔 කරනවා. ඒක උසස් අධ්‍යාපනය නැත්නම් රැකියාවකට නැත්නම් ඒක ආධ්‍යාත්මික ගමනකටත් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක ඔයා අනාගතයේදී ඔයා ඔයාගේ ජීවිතේ ප්‍රධාන නියමුවෙක් වෙනවා කියලා පෙන්වනවා. ඔයා ඔයාගේ ජීවිතේ ගෙනියන ප්‍රධාන නියමුවෙක් වෙනවා කියලා පෙන්වනවා. එතකොට ඔයාගේ අනාගතයේ පැහැදිලි සැලසුම් සහගත ගමනක් ඔයාගේ අනාගතයට තියෙනවා කියලා ඔන්න මේ කාඩ් එකෙන් පෙන්눔 කරනවා ඔයාගේ ආත්මයට. ඉතින් දෙවනි සිම්බල් එක තෝරගත්ත ඔයාට අදාළව තමයි මෙන්න මේ ආත්මීය රහස් ගැන පලාපලේ ආවේ. ඉතින් මේ කියපු දේවල් ඇත්ත වගේ නම් ඔයාගේ ආත්මයට අදාළව ඇත්ත වගේ නම් ඔන්න පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔන්න ඔයා තෝරගත තුන්වෙනි සිම්බල් එක නම් ඔයාගේ ආත්මයට අදාළව මෙන්න මේ රීඩින් එක තමයි ඔන්න මම ගෙනාවේ. ඉතින් මේ කාඩ් සෙට් එකට අනුව බලන්න පළවෙනි කාඩ් එක 3 of swords කාඩ් එක. අපි ඒ කාඩ් එකෙන් බලමු ඔයාගේ ආත්මය දිහා ලෝකය දකින්නේ කොහොමද කියලා. කියන්නේ අපට සමාජය දකින්නේ කොහොමද කියලා. ඉතින් මේ කාඩ් එකෙන් කියවෙන විදියට අපට සමාජය ඔයාව දකින්නේ ඔයා මොකක් හරි මානසික පීඩාවකින් නැත්නම් හදවතේ තියෙන වේදනාවකින් නැත්නම් අතීතයේ වෙච්ච මොනවා හරි අර චූටි මතකයන් වලින් ආදරය සම්බන්ධ වෙන්න පුළුවන් අන්න ඒ වගේ මතකයන් දරාගෙන ජීවත් වෙන හරිම සංවේදී කෙනෙක් විදියට බාහිර සමාජයේ ඔයාව දකින්නේ. ඉතින් ඒක නිසාම අර ඔයාගේ අවට ඉන්න කට්ටිය කට්ටියට ඒ නිසාම ඔයාව පේන්නෙත් අර ඔයාගේ වේදනාවක් තනියම ඔයා උපේක්ෂාවෙන් විඳදරා ගන්නා කෙනෙක් විදියට. තමාගේම වේදනා තමාගේම වේදනා තමන්ම විඳදරා ගන්න කෙනෙක් විදියට තමයි බාහිර සමාජයේ දකින්නේ. ඉතින් ඒ වගේම ජීවිතයේ තියෙන අර දුක අඳුනන ඒ වගේම අනිත් අයගේ දුකත් අඳුනන කෙනෙක් විදියට තමයි ඔන්න බාහිර සමාජයේ දකින්නේ. එතකොට ඒ වගේම ඔයාගේ ඇඟ ඇතුලේ ඔයාගේ ආත්මයේ තියෙන්න පුළුවන් අර සමහර පොඩි තේරුම් ගත නොහැකි තැන්. ශෝකී තැන් අර ශෝක වෙන තැන් තේරුම් ගත නොහැකි තැන් ඒ වගේ ස්වභාවයක් තියෙන්න පුළුවන් ඒ වගේම නිහඬ බවක්. අන්න ඒ වගේ දේවල් බාහිර සමාජයට අර කැපී පේන්න තියෙන්න පුළුවන් ඔයාගේ ආත්මය. ඔන්න ඔය වගේ දේවල් තමයි බාහිර සමාජයේ ඔයාගේ ආත්මය දිහා දකින විදිය නැත්තම් බලන විදිය. ඉතින් අපි යනවා ඊළඟ කාඩ් එකට දෙවනි කාඩ් එක. අපි බලමු දෙවනි කාඩ් එකෙන් දැන් බාහිර සමාජයේ කොහොම එහෙම දැක්කත් ඔයාගේ ආත්මේ ඇත්තම ස්වභාවය. ඔයාගේ ආත්මේ ඇත්තම ස්වභාවය. ඉතින් මේක ඩෙත් කාඩ් එක. එතකොට මේ ඩෙත් කාඩ් එකෙන් කියන්නේ බාහිර සමාජයේ කොහොම ඔයාගේ ආත්මය දිහා බැලුවත්. කියන්නේ කොච්චර වේදනාවකින් ඔයා පෙළනවා දැක්කත් ඔයාගේ ආත්මේ අර ඇත්තම ස්වභාවය තමයි නිකන් අර හැම වෙලාවෙම අලුත් වීමේ හැකියාව. දැන් කොච්චර ප්‍රශ්නයක් ආවත් ඒ ප්‍රශ්නේ මේ වෙලාව ඔයා අලුත් මිනිහෙක් හරියට නිකන් අර අලුත් මිනිහෙක් වෙනවා කියන්නේ. අන්න ඒ වගේ ඔයාට හැම වෙලාවෙම අලුත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අලුත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ කාඩ් එකෙන් කියවෙන්නේම අර පරණ දේ අතහැරලා නිකන් අර අලුත් දෙයක් පරණ දේ අතහැරලා අලුත් දෙයක් ළඟා කරගන්නවා කියන එක. ඒක නිසාම ඔයාට පුළුවන් ඕනම දෙයක් අර
වුණාම අලුත් වෙන්න. ඔයාගේ ආත්මෙට ඒක තමයි ප්‍රධානම දේ. එතකොට ඔයා ඒ වගේම ඉතාම බලගතුයි. ඔයාගේ ආත්මය බලගතුයි. එතකොට මොන දෙයකින්වත් අර පරාජය කරන්න බැරි ආත්මයක්. මොන විදියකට කඩාගෙන වැටුණත් අලුත් විදියකට නැගිටින්න පුළුවන්. අලුත් විදියකට නැගිටින්න පුළුවන් ගොඩක්ම ප්‍රබල ආත්මීය ශක්තියක් තියෙනවා කියලා තමයි ඔන්න මේ කාඩ් එකෙන් පෙන්눔 කරන්නේ. එතකොට පැරණි දේවල් පාගල දාලා නැත්නම් අතීතය පාගල දාලා ඉස්සරහට යන්න පුළුවන් හැකියාවක් ඔන්න ඔයාගේ ආත්මයට තියෙනවා. ඉතින් දෙවනි කාඩ්ඩෙන් ඒ වගේ දේවල් කියවෙද්දී අපි යම් තුන්වෙනි කාඩ් එකට. ඒ කාඩ්ඩෙන් බලමු ඔයාගේ ආත්මේ යටිහිතේ හැංගිලා තියෙන බය, බයවල්, තව ආශාවන්. ඉතින් මේකට ඇවිල්ලා තියෙන Tree of Wands කාඩ් එක. එතකොට Tree of Wands කාඩ් එකෙන් කියවෙන විදියට ඔයාගේ යටිහිත හැම වෙලාවෙම අනාගතය දිහා බලනවා. අලුත් දේවල් හොයා යන්න බලනවා. අලුත් මානයක් හොයාගෙන යන්න. ඒ වගේ දේවල් හොයාගෙන ගිහලා ජීවිතය ලොකු කරගන්න, පුළුල් කරගන්න, පරාසය පුළුල් කරගන්න ලොකු ආශාවක් ඔන්න ඔයාගේ යටිහිතේ තියෙනවා. හැබැයි ඒත් එක්කම තියෙන බයක් තමයි. ඒ එක්කම තියෙන බයක් තමයි අර ඔයා බලාපොරොත්තු වෙන මොකක් හරි අවස්ථාවන් ඔයා හොයාගෙන ඒවිද කියන එක. දැන් ඔයා මොකක් හරි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ඔයා හොයාගෙන ඒවිද කියන උන බයිනුත් ඉන්නවා. එතකොට ඒ වගේම ඔයා මහන්සි වෙනවා නම් ඔයා වෙහෙස මහන්සියේ ප්‍රතිඵල තව ඒ ප්‍රතිඵලයක් ලැබෙන්න තව කොච්චර කල් යයිද, ගොඩක් ප්‍රමාද වේද, අන්න ඒ වගේ බියකින් ඔයාගේ ආත්මය පසු වෙනවා කියලා ඔන්න පෙන්눔 කරනවා. ඒක නිසා ඔයා අර බලාපොරොත්තු තියාගෙන තියෙන දේවල් අර සාර්ථක වෙනවද වෙන්නේ නැද්ද කියන අර දෙපැත්තට වැනි තමයි ඔන්න ඔයාගේ යටිහිත තියෙන්නේ. ඒක ඔයාගේ යටිහිතේ තියෙන බියක්. එන බයක් කියලා තමයි පෙන්වන්නේ. ඉතින් තුන්වෙනි කාඩ්ඩෙන් ඔන්න ඒ වගේ දේවල් කියද්දි අපි යනවා හතරවෙනි කාඩ් එකට. හතරවෙනි කාඩ්ඩෙන් බලමු මේ ආත්මෙට ගෙනාපු අර කලින් ආත්මෙත් එක්ක තියෙන සම්බන්ධතා මොනවද කියලා. මේ ආත්මෙත් එක්ක තියෙන කනෙක්ෂන් වෙලා තියෙන කලින් ආත්මේ සම්බන්ධතා. එතකොට මේ කාඩ් එකෙන් කියවෙන විදියට මේක ද හයිරොපන්ට් කාඩ් එක. ද හයිරොපන්ට් කාඩ් එක ඒක රිවර්ස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒක රිවර්ස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ කාඩ්ඩෙන් කියවෙන විදියට ඔය කලින් ආත්මවල අර සාම්ප්‍රදායික නීති රීති කියන්නේ නිකන් ආගමික දේවල් සාම්ප්‍රදායිකව. එතකොට ඒ වගේ අර ඔබට ගිහිලා නිකන් අර ඒ මතවාද වලට නිකන් කැරලි ගහලා වගේ ඒවට විරුද්ධව අන්න ඒ වගේ කැරලි ගහපු කෙනෙක් වෙන්න පුළුවන් කියලා තමයි ඔන්න මේ කාඩ් එකෙන් කියවෙන්නේ. එතකොට ඒත් නැත්තම් ඒ කලින් ආත්මවල තිබ්බ සම්බන්ධතා කනෙක්ෂන් වලදී ඔයාට හම්බෙලා තියෙන්නෙම අර නම්මශීල ඕන කියන්නේ ඔළුව නමන්නේ නැති. හරිම දැඩි ඔළුව නමන්නේ නැති ඔයාව පාලනය කරන්න උත්සාහ කරන පුද්ගලයා. නැත්තම් ගුරුවරු. අන්න ඒ වගේ කට්ටිය තමයි ඔයාට හම්බෙලා තියෙන්නේ. එතකොට ඒක නිසාම මේ ආත්මයේදී අර සාම්ප්‍රදායන් ඔයාට පිළිගන්න ඔයාගේ ඇතුළේ නිකන් අර අකමැත්තක් තියෙනවා. ඒ ස්වභාවය වගේ මේ ආත්මෙත් තියෙනවා. සාම්ප්‍රදායන් පිළිගන්න තියෙන අකමැත්ත. ඇයි කලින් ආත්මවල ඒවට ඒව කැරලි ගහලා තියෙනවනේ. ඒ කියන්නේ අර විරුද්ධව සටන් කරලා තියෙනවා. අන්න ඒ නිසා වාට ඒ පුරුද්දටම මේ ආත්මෙත් ඒවනේ පිළිගන්න අකමැති වගේ. ඒ වගේ අකමැති වගේ. ඉතින් මේවා අර පෙර ආත්මෙත් එක තියෙන සම්බන්ධතා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් හතරවෙනි කාඩ්ඩෙන් එහෙම කියද්දි අපි යනවා පස්වෙනි කාඩ් එකට. පස්වෙනි කාඩ්ඩෙන් බලමු අපි ඔයාගේ ආත්මේ සතුව තියෙන සැඟවුම් දක්ෂතා. ඔයා දන්නේවත් නැති සැඟවුම් දක්ෂතා. ඉතින් මේක 10 of swords කාඩ් එක. මේක 10 of swords කාඩ් එක. එතකොට මේකෙන් කියවෙන විදියට ඔයා සාමාන්‍යයෙන් මේකෙන් කියවෙන්නේ අර නිකන් අර ජීවිතේ නිකන් අර බිඳ වැටීමක් වගේ. නැත්තම් අවසානයේ තියෙන දැඩි පාවා දීමක්. අන්න ඒ වගේ දේවල් තමයි ඉතින් මේ කාඩ්ෙන් කියන්නේ. ඉතින් මේ කාඩ්ෙන් කියවෙන විදිහට ඔයා පතුලටම වැටුණා. ඔයාට ආයේ ඒක බිඳුවේ ඉඳන් පටන් ගන්න හැකියාව තියෙනවා. ඔයා ඒක දන්නේ නැහැ හැබැයි. වගේ සැඟවුම් දක්ෂතාවය. ඔයා ජීවිතේ මොන අවස්ථාවක කර අන්තයටම වැටුණා. ඔයා හිතනවා නිකන් මීට වඩා නරකක් වෙන්න දෙයක් නැහැ කියලා.
මීට වඩා නරකක් වෙන දෙයක් නැහැ කියලා හිතලම ඔයා එතන ඉඳන් ඔන්න ආයේ බිඳුවේ ඉඳන් පටන් ගන්න බලනවා. බිඳුවේ ඉඳන් පටන් ගන්න බලනවා. එතකොට ඒක පටන් ගන්නත් ඔයා සතුව මානසික ශක්තිය ඒ වගේම ඒ මානසික ජවය කියන එක ඔයාගේ ආත්මය තුල සැඟවිලා තියෙනවා. ඒක ඔයාගේ ආත්මේ සැඟවිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාගේ ආත්මය සතුව ඒ වගේම තියෙනවා අර අත්හැරීමේ කලාවක් නිකන්. අත්හරින අර නිම කරන දැන් නිකන් අර වැඩ කර නැති දේවල් ඔයාව රිදවන සබඳතා වගේ ඔයාට වැඩක් නැති නිකන් ඔයාගේ හිත රිදවන සිතුවිලි වගේ ඒ වගේ දේවල් අර ඇදගෙන යන්නේ නැතුව එකපාරටම නිකන් අර අයින් කර දාන්න පුළුවන් විශේෂ ශක්තියක් නිකන් විශේෂ හැකියාවක් වගේ දෙයක් ඔයාගේ ආත්මයේ සතුව තියෙනවා. ඒ ආත්මය සතුව තියෙනවා. ඉතින් ඒක හැඟවිලා තියෙන්නේ. ඔයා දන්නුනට ඒක වගේ ආත්මෙ හැඟවිලා තියෙන්නේ. එතකොට ඒ වගේම ඔයා හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඔයාගේ ආත්මයට. ඔයාට කොච්චර රිදුනත් ඔයාට යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන් හැකියාව ඒකම සත්‍ය. ඇත්ත කියන එක ඒ අයුරින්ම පිළිගන්න පුළුවන් අර පරිණත ආත්මයක් තමයි ඔන්න ඔයා සතුව තියෙන්නේ. ඉතින් පස්වෙනි කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියද්දි අපි යනවා හයවෙනි කාඩ් එකට. අපි බලමු මේ කාඩ් එකෙන් ඔයාගේ ආත්මයට ඔරොත්තු දෙන්න පුළුවන් මොනවද කියලා. ආත්මයට ඔරොත්තු දෙන්න පුළුවන් මොනවද කියලා මේක ද චැරියට් කාඩ් එක රිවර්ස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙන් කියවෙන විදියට ඔයා දැනට ඔයාගේ ආත්මේ අර නිකන් අර දිශාවක් නැහැ වගේ. දිශාවක් නැතිකම නිසා ඔයා මේ යන පාර නිකන් අර ඔයාට හිතුණු දිශාවලට නිකන් යන නිසා ඔයාට නිකන් අර පාලනේ නිකන් ගිලිහිලා වගේ වුණ දැනෙන්න පුළුවන්. එතකොට ඔයාට දේවල් ඔයාට ඕන විදිහට ඔන්න හැන්ඩල් කරන්න යද්දී ඔයාට ගොඩක් ලොකු වෙහෙසක් දැනෙන්න පුළුවන්. නැත්තම් අර එක්කිනෙකට අර වෙනස් අරමුණු දෙකක් තියෙන්නේ. අන්නේ අරමුණු දෙකක් අතර නිකන් අර ඔයා දෙපැත්තට වැනි නිකන් අර දෝලණය වීමක් තියෙන්න පුළුවන්. ඒක නිසාම ශක්තිය වැයවීමකුත් මේකෙන් පෙන්වනවා. මේ දෙක අතර දෝලණය වෙන නිසා ශක්තිය වැයවීමකුත් පෙන්වනවා. එතකොට ඔයාට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාව උපරිම උනත් ඔයාගේ ආත්මයට තියෙන ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාවක් මේ වගේ දේවල් වලට. අර එකවර හැඟීම් කියන දේවල්, බුද්ධිය කියන දේවල් ඔයාට හරියට බැලන්ස් කරගන්න බැරි වුණොත් ඔයාගේ ඇතුලේ තියෙන ආත්මය ගොඩක් වෙහෙසටපත් වෙනවා කියලා පෙන්වනවා. ඒතොර මේ වෙහෙස ආත්මයට ඔරොත්තු දෙන්න බෑ කියලා තමයි පෙන්වන්නේ. ඉතින් ඒක නිසා ඔයාගේ ආත්මය වෙහෙසටපත් කරගන්න නැතුව හරියට එකවර අර හැඟීම් බුද්ධිය කියන දේවල් සම්බර කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා තමයි ඔන්න මේ කාඩ් එකෙන් කියවෙන්නේ. ඉතින් මේ කාඩ් එකෙන් මේ වගේ දේවල් කියද්දි අපි යනවා ඊළඟ කාඩ් එකට 7 වෙනි කාඩ් එක. අපි බලමු ඒ කාඩ් එකෙන් ආදරය කියන මාතෘකාවේදී ඔයාගේ ආත්මය කොහොමද ක්‍රියා කරන්නේ කියලා. ඉතින් මේක 5 of wands කාඩ් එක. මේ කාඩ් එකෙන් කියවෙන විදිහට ඔයා ආදරය නැත්තම් සබඳතා වගේ දේවල් ඉස්සරහා ඔයා ගොඩක්ම ආරක්ෂිත ක්‍රියාමාර්ගයක තමයි ඔයාගේ ආත්මය ඉන්නේ. හරිම ආරක්ෂිත නැත්තම් තරඟකාරී බවක් ගන්න වෙන්න පුළුවන් ඔයාගේ ආත්මය ආදරය කියන මාතෘකාවේ. එතකොට ඔයාගේ ආත්මය දකින්නේ අර ආදරය කියන්නේ හැම වෙලාවෙම ඔයාගේ මතය වෙනුවෙන් සටන් කරන්න ඕන. අර අදහස් ගැටෙන්න ඕන. නැත්තම් ඔයා හරි හෝ වැරදි කියලා ඔප්පු කරන්න ඕන සිදුවන තැනක් කියලා තමයි ඔයාගේ ආත්මය දකින්නේ. ඔයාගේ ආත්මය දකින්නේ ඔයා ආදරය කියන්නේ ඔයාගේ අර මතය නිරන්තරයෙන්ම ඔයාගේ මතය වෙන සටන් කරන්න ඕනේ කියලා. එකක් තමයි කියවෙන්නේ ඔයාගේ ආත්මය. ඒ කියන්නේ එහෙම තමයි ඔයාගේ ආත්මය දකින්නේ. ඒතර ඒක සා අදහස් ගැටීම් බහුල වෙන්න පුළුවන්. හැම වෙලාවෙම ඔයාව ඔප්පු කරන්න වෙන්න පුළුවන් ඔයා හරි මේක වැරදි කියලා. එතකොට ඒක නිසාම අර සබත්තාවල ඇතිවෙන අර චූටි මතභේදයක් වුණත් ඔයාව ගොඩක්ම නොසන්සුන් කරන්න. චූටි මතභේදයක් වුණත් ඇති අර ඔයාව නොසන්සුන් කරන්න නැත්තම් මානසික පීඩාවකට තල්ලු කරන්න ඔන්න ඉඩ තියෙනවා කියලා ඔන්න මේ කාඩ් එකෙන් කියවෙනවා. ඉතින් අපි යනවා ඊළඟ කාඩ් එකට 8 වෙනි කාඩ් එක. අපි බලමු ඒ කාඩ් එකෙන් මේ ආත්මයේදී ඔයාගේ ආත්මයට තියෙන කාර්යය මොකක්ද කියලා. ඉතින් මේක 9 of cups කාඩ් එක රිවර්ස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ කාඩ් එකෙන් කියවෙන විදියට ඔයාගේ මේ ආත්මේ ලොකුම මෙහෙවර තමයි. ඒ කියන්නේ ලොකුම කාර්යය තමයි අර බාහිර දේවල් මත යැපෙන්නේ නැතුව ඔයාගේ ඇත්තම අභ්‍යන්තර සතුට. අර ඉනර් පීස් කියන්නේ අභ්‍යන්තර සතුට, අභ්‍යන්තර සාමය.
ඒක හොයාගන්න එක තමයි ඔන්න මේ ආත්මික ප්‍රධාන කාර්යය. එතකොට මේ කාටික රිවර්ස් වෙන එකෙන්ම පෙන්වන්නේ අර භෞතික දේවල්, ලෞකික ආශාවල්. ඒවා ඒ වගින් විතරක්ම ඔයාගේ ආත්මය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔයාගේ ආත්මය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා තමයි ඔන්න කියවෙන්නේ භෞතික දේවල් ලෞකික ආශාවන් විතරක් තිබ්බම. එතකොට ඔයාට තියෙන තණ්හාව තියෙනවා නම් අර තෘප්තිමත් නැති බව තියෙනවා නම් ඒව අත ඇරලා ඔයා තුලින්ම ඔයාගේ සැබෑ තෘප්තිය සැබෑ මානසික සැනසීම ළඟා කරගන්න කියන එක තමයි ඔන්න මේ ආත්මෙදි ඔයාට තියෙන මෙහෙවර. ඔයාම ඔයාගේ සැබෑ තෘප්තිය මානසික සැනසීම ළඟා කරගන්න තමයි ඔයාට මේ ආත්මෙදි ඔයාටම තියෙන මෙහෙවර. ඔයාගේ ආත්මයට තියෙන මෙහෙවර. ඉතින් අපි යනවා ඊළඟ කාඩ් එකට. අපි බලමු ඊළඟ කාඩ් එකේ 9 වෙනි කාඩ් එකේ විශ්වයෙන් ඔයාට මොකද්ද හම්බෙන පණිවිඩය මඟ පෙන්වීම. ඉතින් මේකට ඇවිල්ලා තියෙන්නේ 8 of wands කාඩ් එක. එතකොට මේකෙන් විශ්වය කියන්නේ වෙලාව ඇවිල්ලා ප්‍රමාද නොවි ඉස්සරහට යන්න කියලා. එතකොට ඉස්සරහට ඔයාගේ ජීවිතේ ගොඩක් ලොකු වේගවත් වෙනස්කම් ඇති වෙන්න නියමිතයි. ඒ වගේම අලුත් අවස්ථා ගලාගෙන එන්න නියමිතයි කියලා ඔන්න පෙන්눔 කරනවා. එතකොට විශ්වය කියන්නේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔයාගේ ඉලක්ක වෙත යන්න කියලා. එතකොට ඔයාලට කොච්චර බාධා ආවත් ඒවා ඉබේම ඉවත් වෙලා ඔයාගේ වැඩ කටයුතු ඉස්සරහට සර්ව ප්‍රකාරයෙන්ම අර සාර්ථක වෙනවා කියලා අදහසක් තමයි ඔන්න මේ කාඩ් එකෙන් කියවෙන්නේ. ඉතින් මේ කාඩ් එකෙන් මේ වගේ දේවල් කියද්දි අපි යනවා අන්තිම කාඩ් එකට. අප බලමු ඒ කාඩ්ඩෙන් ඔයාගේ ආත්මය අනාගතයට කොහොමද ගලාගෙන යන්නේ කියලා. ආත්මය අනාගතය විකාශනය කොමුණ වගේද ආත්මය අනාගතයට ගලාගෙන යන්නේ. ඉතින් මේක ද එම්ප්‍රස් කාඩ් එක රිවර්ස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ කාඩ්ඩෙන් කියවෙන විදියට ඔයා අනාගතයේදී ඔයාගේ ආත්මය මේ ගොඩක් නිර්මාණශීලී. ඒ වගේම සාරවත් තත්ත්වයකට ඔන්න පත් වෙන්න නියමිතයි. හැබැයි දැනට ඒකේ මොකක් හරි අවහිරතාවයක් පෙන්눔 කරනවා. අනාගතයේදී ඒවා ලැබෙන්න නියමිත වුණා දැනට පොඩි අවහිරතාවයක් පෙන්눔 කරනවා. එතකොට ඒකට හේතුව තමයි ඔයා අනිත් අය වෙනුවෙන් ගොඩාක් අර ඕනවට වඩා කැපවෙන්න ගිහිල්ලා තමාගේ ආත්මීය වටිනාකම නැත්නම් තමාගේ සතුට තමාගේ හැකියාවන් යටපත් කරගන්න පුළුවන් අවදානමක් තියෙනවා. අනිත් අය වෙනුවෙන් ඕනකට වඩා අර උදව් කරන්න ගිහිල්ලා උදව් කරන එක හොඳ බෑර ඕනට වඩා තමාගේ දේවල් අතහැරලත් උදව් කරන්න ගියොත් අන්න ඒ වගේ දේවල් වෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. එතකොට අනාගතයේදී ඒ දේවල් ගොඩක් සාර්ථක වෙන්න නම් ඔයා මුලින්ම ඔයාට ආදරය කරන්න ඕනේ. තමා තමන්ම පෝෂණය කරගන්න ඕනේ. එතකොට අන්න ඒවා ඉගෙන ගන්න ඕන කියලා තමයි මේ කාඩ් එකෙන් පෙන්눔 කරන්නේ. ඉතින් ඔන්න තුන්වෙනි සිම්බල් එක තෝරගත්ත ඔයාගේ ආත්මයට අදාළව තමයි මෙන්න මේ රීඩින් එක ගෙනාවේ. ඉතින් මේ රීඩින් එකෙන් කියපු දේවල් ඔයාගේ ආත්මයත් එක්ක ගැලපෙනවා වගේ නම් අනිවාර්යයෙන්ම පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔන්න ඔයා තෝරගත්තේ 4 වෙනි සිම්බල් එක නම් අපි බලමු ඔයාගේ ආත්මයට අදාළව මොන වගේ රීඩින් එකක්ද ආවේ කියලා. ඉතින් මෙන්න මේ කාඩ් සෙට් එක තමයි ඔයාට අදාළව රීඩින් එකට ආවේ. ඉතින් බලමු අපි මේ කාඩ් සෙට් එකෙන් ඔයාගේ ආත්මය පිළිබඳ මොන වගේ දේවල්ද කියවෙන්නේ කියලා. ඉතින් පළවෙනි කාඩ් එකෙන් බලමු පළවෙනි කාඩ් එකෙන් බලන්නේ ඔයාගේ ආත්මය ලෝකයා විසින් දකින්න කොහොමද? බාහිර සමාජය විසින් දකින්න කොහොමද කියලා තමයි පළවෙනි කාඩ් එකෙන් බලන්නේ. ඉතින් මේ පළවෙනි කාඩ් එකට වෙලා තියෙන 8 of cups කාඩ් එක. ඉතින් මේ කාඩ් එකෙන් කියවෙන විදියට ලෝකේ කට්ටිය කියන්නේ බාහිර සමාජය ඔයාව දකින්නේ අර කිසිම දෙයකට අර අධිකව බැඳෙන්නේ නැති කෙනෙක් විදියට. කිසිම දෙයකට අර ඇලීමක් ඇති කරගන්නේ නැති කෙනෙක් විදියට. එතකොට මොකක් හරි තැනකට ඔයාට කිසි අර වටිනාකමක් නැත්තම් ඉන්න තැනක ඔයාට මානසික සැනසීමක් වගේ නැත්තම් ඔයාට පුළුවන් වෙනවා ඒවා ලේසියෙන් අත්තර දාන්න. අන්න ඒ වගේ ස්වරූපකින් තමයි බාහිර සමාජය ඔයාව දකින්නේ. ඔයා ඉන්න තැනක ඔයාට වටිනාකම මානසික සැනසීමක් වගේ නැත්තම් ඔයා ඒවා ඊටාම පහසුවෙන් අතෑරලා දාලා ඉස්සරහටම යන කෙනෙක් විදිහට තමයි ඔන්න බාහිර සමාජය දකින්නේ. එතකොට ඒ වගේම ස්වාධීන ඒ වගේම අභිමානවත් පුද්ගලිකයෙක් තමයි ඔන්න ඔයාව දකින්නේ. ඉතින් ඒ වගේම
බාහිර සමාජය හිතන්නේ ඔයා දැඩි තීරණ ගන්නවා කියලා. දැන් අර වගේ ඔයා ඉන්න තැනක ඔයාට වටිනාකම් මානසික සැනසීමක් නැත්නම් ඔයා අත්හැර දාලා යනවනේ. අන්න එහෙම දිහා බලලා එතකොට ඒ අය හිතන ඔයා දැඩි තීරණ ගන්න කෙනෙක් කියලා. එතකොට ඔයා අතීතයේ දෙස හැරිලා බලන්නේ නැති කෙනෙක් විදියට තමයි ඔන්න මේ කාඩ් එකෙන් කියවෙන්නේ. එතකොට ඒ වගේම භෞතික සැප සම්පත් වලට වඩා අර ආත්මීය නිදහස අගයන කෙනෙක් කියලා තමයි ඔන්න බාහිරින් ඔයාව දකින්නේ. භෞතික සැප සම්පත් වලට ආත්මීය නිදහස අගයන කෙනෙක් වගේ ඔන්න බාහිරින් ඔයාව දකිනවා. ඉතින් ඔන්න පළවෙනි කාඩ් එකකින් ඒ වගේ දේවල් තමයි කියවෙන්නේ බාහිර සමාජයේ ඔයාව කොහොමද දකින්නේ කියලා. ඉතින් පළවෙනි කාඩ්ඩයෙන් ඒ වගේ දේවල් කියද්දි අපි යනවා දෙවැනි කාඩ් එකට. දෙවැනි කාඩ්ඩයෙන් කියන්න පුළුවන් ඔයාගේ ආත්මය ඇත්තරම තියෙන ස්වභාවය. බාහිරින් නොදකින ඇත්තරම තියෙන ස්වභාවය. ඉතින් මේ කාඩ් එකට ඇවිල්ලා තියෙන Queen of Cups කාඩ් එක. ඉතින් මේ කාඩ්ඩයෙන් කියවෙන විදියට ඔයා පිටතින් පෙන්නුවට අරනේ දැඩි බවක්. පිටතින් දැඩි බවක් පෙන්වන්නට පිට මිනිස්සුන්ට දැඩි බවක් පෙන්වන්නට ඔයා ආත්මය ඔයාගේ ඇතුලේ තියෙන ආත්මය ඇත්තටම හරිම සංවේදී. හරිම සංවේදී ඒ වගේම දයානුකම්පිතයි. අර හැමෝට අනුකම්පා කරනවා කියන්නේ අන්න ඒ වගේ දයානුකම්පිතයි ඒ වගේම ආදරණීයයි. ඔයාගේ ආත්මය. ඒ වගේම ඔයාගේ ආත්මය තුල තියෙනවා ගැඹුරු සහජ බුද්ධියක්. ඒ කියන්නේ ඔයාට පුළුවන් අනිත් අයගේ දුක අඳුන ගන්න. ඔයාට අනිත් අයගේ දුක අඳුන ගන්න පුළුවන් අර සංවේදනයක් තියෙන ඔයාගේ ආත්මෙට. එතකොට ඔයාගේ ආත්මය හැම වෙලාවෙම හොයන්නේ ආදරය. එතකොට මානසික සාමය. එතකොට ඒ වගේම අර අභ්‍යන්තරික සංසුන්භාවය කියන්නේ අර ආධ්‍යාත්මික සංසුන්භාවය කියන්නේ අභ්‍යන්තරයෙන් තියෙන අන්න ඒව තමයි ඔයාගේ ආත්මය සොයන්නේ අභ්‍යන්තරිකව. එතකොට ඔයාගේ ආත්මය අනිත් අයට සවන් දෙන්න අපකප වෙලා ඉන්නවා. අනිත් අයට සවන් දෙන්න අපකප වෙලා ඉන්නවා. ඒ වගේම අනිත් අයව සුවපත් කරන්නත් ඔන්න ඔයාගේ ආත්මයට පුළුවන් කියලා මෙන්න මේ දෙවැනි කාඩ් එකෙන් කියවෙනවා. ඉතින් දෙවැනි කාඩ්ඩෙන් ඒ වගේ දේවල් කියවෙද්දි අපි යන් තුන්වෙනි කාඩ් එකට. තුන්වෙනි කාඩ් එකෙන් බලමු ඔයාගේ ආත්මයේ යටිහිතේ තියෙන බයවල් නැත්තම් ආශාවල්. බයවල් ආශාවල් දෙකම අපි මොනවද කියලා බලමු එහෙනම් මේ කාඩ් එකෙන් ඔයාගේ යටිහිතේ තියෙන ආත්මයේ යටිහිතේ තියෙන. මේකට ඇවිල්ලා තියෙන King of Wands කාඩ් එක. එතකොට ඔයාගේ යටිහිතේ තියෙනවා විශාල බලයක්. මේ කාඩ් එකට අනුව. ඒ වගේම යටිහිතේ ඔයාගේ නායකත්වය. ඔයාට යටිහිතෙන් ඕනේ හැම දෙයකම නායකත්වය ගන්න. එතකොට ඔයාගේ යටිහිතෙන් තියෙනවා මේ ඔයාට කැපී පෙනෙන චරිතයක් වෙන්න ඕනේ. කැපී පෙනෙන චරිතයක් වෙන්න ඕනේ දැඩි ආශාවක් ඔයාගේ ආත්මය ඇතුලේ තියෙනවා. එතකොට ඔයාට ඕනේ ඔයාගේ ආත්මය ඇතුලෙන් අර තමන්ගෙම කියලා බලපෑමක් අර අවට ලෝකයට ඇති කරන්න. ඔයාගෙන් ඔයාගේම බලපෑමක් අවට ලෝකයට ඇති කරන්න ඕන්න ඔයාගේ ආත්මයට ඕනේ. එතකොට ඒත් එක්කම හැබැයි ඔයාගේ යටිහිත තුල බයක් තියෙනවා. මොකද්ද බය? ඔයා ඒ අරමුණ කරා යද්දි ඔයාට අවශ්‍ය දේවල් ඔයාගේ ආශාවන් කරා යද්දි ඔයාට පාලනය කරගන්න බැරි බාධක එන්න පුළුවන් කියලා බයක් තියෙනවා. ඔයාට පාලනය කරගන්න බැරි බාධක එන්න පුළුවන් කියලා බයක් තියෙනවා. එතකොට ඒ වගේම ඔයා ගාව තියෙන ඔයාගේ ආත්මය සතුව තියෙන නිර්මාණශීලී ශක්තිය නැත්තම් ආත්ම විශ්වාසය වගේ දේවල් අර ඔයාගෙන් ගිලිහෙයිද කියලා බයකුත් ඔන්න ඔයාගේ යටිහිතේ තියෙනවා කියලා මේ කාඩ් එකේ පෙන්눔 කරනවා. එතකොට ඒ කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියද්දි අපි යනවා ඊළඟ කාඩ් එකට. ඊළඟ කාඩ්ඩයෙන් බලමු අපි මේ ආත්මයට ගෙනාපු පෙර ආත්මයත් එක්ක තියෙන සම්බන්ධතා මොනවද කියලා. මේ ආත්මයට ගෙනාපු පෙර ආත්මයත් එක්ක තියෙන සම්බන්ධතා මොනවද කියලා. ඉතින් මේ කාඩ් එකේ තියෙන 9 of cups කාඩ් එක. ඉතින් මේ කාඩ්ඩෙන් කියවෙන විදිහට ඔයා කලින් ආත්මවල ගොඩක් අයට උදව් කරලා තියෙනවා. උපකාරල කරලා තියෙනවා. එතකොට ඒ අයගේ ප්‍රාර්ථනාවන් ඉටු කිරීමට කැප වෙලා තියෙනවා. හරියට නිකන් සතුට බෙදා හරින්නෙක් වගේ. අනිත් අයගේ ප්‍රාර්ථනාවන් ඉටු කරන්න කැප වෙලා තියෙනවා. එතකොට එයාලගේ සතුට බෙදා හරින්නෙක් වගේ ඔන්න කටයුතු කරලා තියෙනවා. එතකොට ඒ හේතුව නිසාම ඔන්න ඔයාට මේ ආත්මෙදී හම්බෙන සමහර අය නැත්නම් සමහර සබඳතා ඔයාට ෂණිකව නිකන් සතුටක් සහනයක් වගේ ආරක්ෂාවක් වගේ දැනෙන්න ගන්නවා.
මේ ආත්මෙදි හම්බෙන මිනිස්සු නැත්තම් සබත් ඇති කරගෙන සබත්තා නිසා ඔයාට ෂණික සහනයක් සතුටක් නැත්නම් ආරක්ෂාවක් වගේ ඔන්න දැනෙන්න ගන්නවා. එතකොට ඒව දැනෙන්නේ ඔයා කලින් ආත්මේ කරපු ඒ හොඳ දේවල් නිසා. කලින් ආත්මේ කරපු ඔයා කට්ටියට උදව් කරලා තියෙනවා. අනිත් අයගේ ප්‍රාර්ථනාවන් ඉටු කරලා තියෙනවා. අන්න ඒ වගේ හොඳ දේවල් නිසා තමයි මේ ආත්මේ ඔයාට කැමති දේ ඔයාගේ කියන්නේ අර මානසික සතුට නැත්තම් භෞතික දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හරිම පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් මිනිස්සු මුණ ගැහෙන්න. හරියට නිකන් එයාලා ආත්මීය මිතුරන් වගේ නැත්තම් ආත්මීය සබත්තා වගේ ඔයාට දැනෙන්න ගන්නවා. ඒ ඔයාගේ අර පෙර ආත්මේ කරපු හොඳ දේවල් නිසා නැත්තම් සරලව කියන කුසල කර්ම නිසා. ඉතින් ඒ කාඩ්ඩෙන් ඒ වගේ දේවල් කියද්දි අපි යන් ඊළඟ කාඩ් එකට අපි ඊළඟ කාඩ්ඩයෙන් බලමු. පස්වෙනි කාඩ්ඩයෙන් බලමු ඔයාගේ ආත්මයේ හැංගිලා තියෙන දේවල් ඔයා නොදන්න වුණාට. ඔයා නොදන්න ඔයාගේ ආත්මේ හැංගිලා තියෙන දේවල්. ඉතින් මේ කාඩ් එකේ තියෙන The High Priestess කාඩ් එක මේ කාඩ් එකේ කියවෙන විදියට ඔයාගේ ආත්මය සතුව තියෙන ලොකුම බලවත්ම සැඟවුම් දක්ෂතාවය තමයි ඔයාගේ ආත්මය සතුව තියෙනවර අද්භූත ගුප්ත ඒ වගේම ආධ්‍යාත්මික විද්‍යාවන් වගේ ඒවා ඔයාට ඉක්මනට අල්ලගන්න පුළුවන්. දැන් ග්‍රහණය කරගන්න පුළුවන්. නොපෙනෙන දේවල් අර කලින් වටහා ගන්නවා කියන්නේ. අන්න ඒ වගේ දේවල් ඔයාට කලින් ඉක්මනට ග්‍රහණය කරගන්න පුළුවන්. අద్භූත දේවල්, গুপ্ত දේවල්, නැත්නම් ආධ්‍යාත්මික දේවල්. ඒ වගේ දේවල් වල කල් තියා ඔයාට ග්‍රහණය කරගන්න නැත්නම් වටහා ගන්න ඥානයක් තියෙන ඔයාගේ ආත්මයට. ඔයා නොදන්න වුණාට ඔයාගේ ආත්මයට. එතකොට ඔයාගේ ආත්මෙට පුළුවන් රහස් හොයාගන්න. ඒ වගේම අර මිනිස්සුන්ගේ හිත් කියවන්න. මිනිස්සුන්ගේ හිත් කියවන්න ඔයාගේ ඔන්න ආත්මයට පුළුවන් නොදන්න වුණාට. ඒ වගේම ඔයාට පුළුවන් අර විශ්වීය ශක්තියින් එක්ක සම්බන්ධ වෙන්න. කාටවත් තේරෙන්නේ නැති විදිහට ඔයාට පුළුවන් විශ්වයෙන් එන ශක්තියත් එක්ක සම්බන්ධ වෙන්න. ඒක ඔයාගේ ආත්මය සතු පුදුමාකාර හැකියාවක් ඔයා නොදන්නව වුණාට. ඉතින් පස්වෙනි කාඩ්ඩෙන් මේ වගේ දේවල් කියද්දි අපි යනවා හයවෙනි කාඩ් එකට. අපි ඒකෙන් බලන්නේ ඔයාගේ ආත්මයට මොන වගේ දේවල් වලට ඔරොත්තු දෙන්න පුළුවන් කියලා. මොන වගේ දේවල් වලටද ඔරොත්තු දෙන්න පුළුවන් කියලා. ඉතින් මේක 8 of Pentacles කාඩ් එක. ඉතින් මේ කාඩ් එකේ කියවෙන විදියට ඔයාගේ ආත්මයට ඕනම දුෂ්කර අර සංකීර්ණ නිකම් බාධක තියෙන වැඩක් වුණත් කාර්යයක් වුණත් ඔයාගේ ආත්මයට පුළුවන් ඉවසලා හරිම ක්‍රමවත්ව ස්ටෙප් බයි ස්ටෙප් ඒ කියන්නේ පියවරෙන් පියවර අඛණ්ඩව සිදු කරගෙන යන්න. ඒකට පුදුමාකාර ධෛර්යයක් ඔයාගේ ආත්මයට තියෙනවා. ඒ වගේම ඔයාගේ ආත්මයට පුළුවන් ඕනම විෂයක් නැත්තම් වැඩ ප්‍රගුණ කරන්න. ප්‍රගුණ කරන්න ඒ හැකියාව තියෙනවා. ඒ දෙයට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ නොපසුබට උත්සාහය, පසුබසින් නැති උත්සාහය කියන්නේ. අන්න ඒකට ඔරොත්තු දෙන්න පුළුවන් ඔයාගේ ආත්මයට. එතකොට ඒ වගේම විනය. විනය කියන එක ඔයාගේ ආත්මයෙන් ලැබිලා තියෙන ලොකුම ශක්තියක්. ඕනම දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන් ලොකුම ශක්තියක් තමයි ඔයාගේ ආත්මයෙන් ලැබිලා තියෙන විනය. මොකද මේ කාඩ් එක 8 of Pentacles කාඩ් එක. මේ කාඩ් එක 8 of Pentacles කාඩ් එක නිසා ඔයාගේ ආත්මයට පුළුවන් හැම එකක්ම මේ කියන්නේ විනයක් ඇතුව ඔරොත්තු දෙන්න හැම දෙයකටම. එතකොට ඔයාගේ ආත්මයට පුළුවන් ඒ වගේම බිඳ වැටීම් උනත් නැවත ඒව මුල ඉඳන් වැඩ ආරම්භ. මොකද ඔයාගේ ආත්මය සතු විනයක් තියෙන නිසා. ඉතින් 6 වෙනි කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියවෙන ඔන්න ඔයාගේ ආත්මයට ඔරොත්තු දෙන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා. ඉතින් අපි යනවා ඊළඟ කාඩ් එකට අපි බලමු ඊළඟ කාඩ් එකෙන් ආදරයේදී ඔයාගේ ආත්මය හැසිරෙන්නේ මොන වගේද කියලා. ආදරය කියන මාතෘකාවේදී ඔයාගේ ආත්මය හැසිරෙන ඉතාමත් විශ්වාසවන්ත. ඒ වගේම අනිත් කෙනාව රැක බලා ගන්නා සහකරුවෙක් සහකාරියක් වගේ. ඔයාගේ ආත්මය විශ්වාසවන්තයි. ඒ වගේම අනිත් කෙනා රැක බලා ගන්නා මේ හොඳ සහකරුවෙක් සහකාරියක් වගේ තමයි ඔන්න ඔයාගේ ආත්මය ක්‍රියා කරන්නේ. එතකොට ඔයා ආදරය කරන්නේ ගොඩක්ම අර හැඟීම් වලටත් නෙමෙයි. හැඟීම් වලටමනේ. මොකද ඔයාගේ සහකරුට හෝ සහකාරියට ඔයාගේ ආත්මයෙන්ම ඔයා එයාගේ ජීවිතේ ගොඩනගා ගන්න ඔන්න උදව් කරන උපරිමයෙන්ම. ඔයාගේ ජීවිතය ගොඩනගා ගන්න උදව් කරන උපරිමයෙන්ම. එතකොට ඔයාගේ ආත්මය හැම වෙලාවෙම ක්‍රියා කරනවා එයාට ස්ථාවර ඒ වගේම සුරක්ෂිත වටපිටාවක් නිර්මාණය කරගන්න. මේ නිර්මාණය කරලා දෙන්න. ඔයාගේ ආත්මය හැම වෙලාවෙම කැප වෙලා වැඩ කරනවා. එතකොට ඔයා ආදරය කියන මාතෘකාවේදී ඔයාගේ ආත්මය
ඊ타ත්ම ලැබියාවක් තියෙන අර ත්‍යාගශීලී වගේ චරිතය. ඕනම දෙයක් පුදන්න පුළුවන් වගේ චරිතයක් තමයි ඔයාගේ ආත්මය ආදරී ඉස්සරහදී ඔන්න ක්‍රියා කරන්නේ. ඉතින් ඒ කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියද්දී අපි යන් ඊළඟ කාඩ් එකට 8 වෙනි කාඩ් එක අබ්බල මේ ආත්මයේදී ඔයාගේ ආත්මයට ලැබිලා තියෙන කාර්යය මොකක්ද කියලා මේ ආත්මයේ. එතකොට මේ ආත්මයේදී මේ කාඩ් එක ද චැරියට් කාඩ් එක. ඉතින් මේ කාඩ් එකෙන් කියවෙන විදිහට මේ ආත්මයේදී ඔයාට තියෙන ප්‍රධානම කාර්යය තමයි අර ප්‍රතිවිරුද්ධ බලවේග කියන්නේ. ඔයාට විරුද්ධ කට්ටිය පෙනෙන වෙන්න පුළුවන් නොපෙනෙන වෙන්න පුළුවන්. නොපෙනෙන බලවේග වෙන්න පුළුවන් නැත්නම් මේ භෞතික ලෝකේ ඉන්න ඔයාගේ යාළුවෝ අතරේ නෑදෑයෝ අතරේ ඉන්න පුළුවන් අර ඔයාට ප්‍රතිවිරුද්ධ බලවේග ඔයාට පාලනය කරන්න ඕනේ. මේ ආත්මෙදී ඔයා හරියට පාලනය කරගන්න ඕනේ. එතකොට ඔය ඒ වගේම ඔයාගේ ජීවිතේ පාලනය ඔයාගේ අතට හරියට ගන්න ඕනේ. අරගෙන ඉලක්ක කරා හරියටම ජයග්‍රාහීව යන්න ඕනේ කියලා තමයි මේ කාඩ් එකෙන් කියන්නේ. එතකොට ඔයා බාධක අභියෝග ඒ වගේ මානසික මොන හැලහැප්පීම් තිබ්බත් ඔයා සැලෙන්නේ නැතුව ඔයාගේ අදිෂ්ඨානයේ පෙරදැරිව ඔයාගේ ජීවිතේ වෙන්න පුළුවන් ඉගෙන ගන්න දේවල් පුළුවන් නැත්නම් රැකියාවේ ඉලක්ක ඒ වගේ දේවල් ජය ගන්න කියලා තමයි ඔන්න මේ කාඩ් එකෙන් කියවෙන්නේ ඔයාගේ ආත්මයට මේ ආත්මේ මොකද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඒ කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියද්දි අපි යනවා ඊළඟ කාඩ් එකට 9 වෙනි කාඩ් එකක් බලමු. විශ්වයෙන් ඔයාට ලැබෙන්නේ මොකද්ද ඔයාගේ ආත්මයට? ඔයාගේ ආත්මයෙන් ලැබෙන මඟ පෙන්වීම මොනවද කියලා. මේ කාඩ් එක Page of Wands කාඩ් එක. ඉතින් මේ කාඩ් එකෙන් කියවෙන්නේ විශ්වය ඔයාට කියන්නේ අර අලුත් දේවල් හොයන්න. අලුත් දේවල් ගවේෂණය කරන්න බය වෙන්න එපා කියලා. අලුත් දේවල් ගවේෂණය කරන්න බය වෙන්න එපා කියලා තමයි කියන්නේ. එතකොට අර ජීවිතයේ දිහා අලුත් බලාපොරොත්තු සහිතව හරිම උද්‍යෝගිමත් විදිහට දැසකින් බලන්න කියලා තමයි කියන්නේ. එතකොට ලැබෙන චූටි අවස්ථාවක් වුණා අලුත් පණිවිඩ නැත්තම් මොකක් හරි අලුතෙන් එන පණිවිඩයක් වුණත් අලුත් අවස්ථාවක් වුණත් නැත්තම් අලුතෙන් එන ඉගෙන ගන්න මොකක් හරි මාර්ගයක් නැත්තම් රැකියාවේ මාර්ගවලට අවධානය යොමු කරන්න ලැබෙන අලුත් chance අර අපි කියන අලුත් chances වලට අවධානය යොමු කරන්න කියලා. අන්න ඒ වගේ අවධානය යොමු කරන්න කියලා තමයි මේ කාඩ් එකෙන් කියන්නේ ඔයාට විශ්වයෙන් දෙන පණිවිඩය. එතකොට විශ්වය ඔයාව නිකන් අර ක්‍රියා කරනවා මෙහෙයවන්නේ ඔයාව නිකන් අර ගවේෂණාත්මක ඔයාගේ ආත්මයේ ගවේෂණාත්මකව කුතුහලයක් ඇති කරන්න නිරන්තරයෙන් හැම වෙලාවෙම ඔයාගේ ආත්මයේ ගවේෂණාත්මක කුතුහලයක් ඇති කරන්න තමයි විශ්වයෙන් ඔයාට ඔය විශ්වයෙන් ඔයාට දෙන මඟ පෙන්වන්නේ. කියන්නේ විශ්වයෙන් ඔයාට කියන්නේ මෙන්න මේක කරන්න කියලා. එතකොට ඒ කාඩ් එකෙන් මේ වගේ දේවල් කියවෙද්දි අපි යනවා ඊළඟ කාඩ් එකට අන්තිම කාඩ් එක. ඔයාගේ ආත්මය අනාගතයේදී මොන වගේ තැනකට යාවිද කියලා. ඔයාගේ ආත්මයේ අනාගත විකාශනය මොකක්ද කියලා. මේ කාඩ් එක 9 of Wands කාඩ් එක. එතකොට මේ කාඩ් එකෙන් කියවෙන්නේ ඔයාගේ ආත්මය අනාගතයේදී ගොඩක්ම අභියෝග, ඒ වගේ මානසික පීඩා, ජීවන සටන් කියන්නේ ජීවත් වෙන්න සටන් ඒ වගේ දේවල් ගොඩක් මැදින් අභියෝග මැදින් ඔරොත්තු දීලා අන්තිමට කාටවත් බිඳින්න බැරි ගොඩක් ශක්තිමත් පාරිණත ඒ වගේම ස්ථාවර මට්ටමකට එනවා කියලා තමයි ඔන්න මේ කාඩ් එකෙන් කියවෙන්නේ. එතකොට ඔයා අතීතයේ හම්බෙච්ච අත්දැකීම් ඒ වගේම ඒ අතීතයේ හම්බුණ අත්දැකීම් නිසා ඒවා අනාගතයට ඉතාමත් ආරක්ෂිත විදියට ඒ අත්දැකීම් අර අනාගත ප්‍රයෝජනවත් විදියට කියන්නේ ප්‍රයෝජනවත් ඒ වගේම ඥානවන්ත විදියට කටයුතු කරනවා කියලා තමයි ඔන්න පෙන්눔 කරන්නේ. එතකොට ඔයාගේ සීමාවන් අඳුනන ගොඩක් ලොකු බලවත් පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියලා තමයි ඔන්න මේ කාඩ් එකේ කියවෙන්නේ ඔයා අනාගතයේදී වේවි කියලා. ඉතින් ඔන්න ඔය රීඩින් එක තමයි 4 වෙනි සිම්බල් එක තෝරගත්ත ඔයාගේ ආත්මයට අදාළව කියවෙන්නේ. ඉතින් මේ කියවුණු දේවල් හරි වගේ නම් ඔන්න පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න 5 වෙනි සිම්බල් එක තෝරගත්ත ඔයාට අදාළව තමයි මෙන්න මේ රීඩින් එක ගෙනාවේ. ඉතින් අපි බලමු මේ රීඩින් එකෙන් ඔයාගේ ආත්මයට අදාළව මොන වගේ දේවල්ද කියලා කියවෙන්නේ. ඉතින් ඔන්න මේ කාඩ් සෙට් එකට අනුව පළවෙනි කාඩ් එකේ ඇවිල්ලා තියෙන්නේ Ace of Cups කාඩ් එක. ඒක ඇවිල්ලා තියෙන රිවර්ස් වෙලා.
ඉතින් අපි බලමු පළවෙනි කාඩ් එකෙන් ඔයාගේ ආත්මය බාහිර සමාජයේ කොහොමද දකින්නේ නැත්නම් ඔයාව බාහිර සමාජයට පේන්නේ කොහොමද කියලා. ඉතින් මේ Ace of Cups කාඩ් එක රිවර්ස් වෙලා ඇවිල්ලා තියෙන විදියට. එතකොට ලෝකේ يعني අවට පරිසරයේ ඉන්න බාහිර සමාජයේ අය ඔයා දෙස බලන්නේ ඔයා අර ඔයාගේ හැඟීම් පාලනය කරගෙන අර සයිලන්ට් එකේ ඉන්න නිහඬව ඉන්න නිහඬව ඉන්න කෙනෙක් විදිහට තමයි ඔන්න බාහිර සමාජයෙන් දකින්නේ. ඔයා ඔයාගේ හැඟීම් බාහිරට පෙන්වන්නේ නැහැ කියලා තමයි එයාලා දකින්නේ. ඔයා ඔයාගේ හැඟීම් බාහිරට පෙන්වන්නේ නැහැ කියලා තමයි එයාලා දකින්නේ. ඒ වගේම ඔයා සංවේදී පුජ්‍යලෙක් කියලා තමයි බාහිර සමාජයේ දකින්නේ. ඒ වගේම ඔයා බාහිර සමාජයට පෙන්වන්නේ ඔයාට අර මුකුත් ප්‍රශ්න නැහැ වගේ. කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ. ඒ වගේම ඔයා හරිම කෙලින් ඉන්න ස්වාධීන මිනිහෙක් කියලා තමයි ඔයා පෙන්වන්නේ. එතකොට ඒ වගේම සමහර වෙලාවට ඔයා අර බාහිර අය කෙරෙහි දක්වන නිකන් අර අනුකම්පාව, සෙනෙහස, උදව් උපකාර වගේ දේවල් උනත් අර බාහිරට පෙන්වන්න මැලිකමක් දක්වනවා කියලා තමයි ඔන්න බාහිර සමාජයෙන් ඔයා දකින්නේ. අනිත් අයට සෙනහස දක්වන්න අකමැති, උදව් කරන්න අකමැති, අර බාහිරට ඒව පෙන්වන්න කම්මැලිකමක් දක්වන කෙනෙක් විදිහට තමයි බාහිර සමාජය දකින්නේ. ඒ වගේම තමාගේ හිතේ තියෙන ඇත්තම දේ, ඇත්තම ආදරය නැත්නම් ඇත්තම කරුණාව අර හංගගෙන අපි කියන්නේ සමහර විට තද මිනිස්සු කියලා. මෙයා නම් හරිම තද මිනිහෙක් කියලා. අන්න ඒ වගේ මිනිහෙක් විදිහට තමයි ඔයාව බාහිර සමාජයේ දකින්නේ. ඉතින් ඒ කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියද්දි අපි යනවා දෙවනි කාඩ් එකට. මේක Six of Wands කාඩ් එක. අපි බලමු මේ කාඩ් එකෙන් ඔයාගේ දැන් ඇත්තටම ආත්මයේ තියෙන සැබෑ ස්වરૂපය මොකක්ද කියලා. ඉතින් ඔයා බාහිරට කොච්චර නිහඬව පේන්න හිටියත් ඔයාගේ ආත්මයේ ඔයා ඇතුලින් අර ඉන්නේ නිකන් අර ජයග්‍රාහකෙක් වගේ. ඔයාගේ ආත්මය තුළින් ඔයා හැම වෙලාවෙම දිනුව කියන ස්වභාවයෙන් තමයි ඉන්නේ. එතකොට ඔයාට ඒ උපතින්ම එක ලැබෙනවා. ඔයාට උපතින්ම නායකත්ව ගුණාංග, අර අභියෝග වලට මුහුණ දෙන්න හැකියාව, ඒ වගේම සමාජයේ අර කැපී පෙනෙන්න පුළුවන් හැකියාව. ඒ සහජ හැකියාවන් මේ ඔයාගේ ආත්මයෙන්ම ස්වභාවයෙන්ම තියෙනවා. ඔයාගේ ආත්මයේ ස්වභාවයෙන්ම තියෙනවා. එතකොට ඔයාගේ ආත්මය හැම වෙලාවෙම ඔයා ගෞරවය බලාපොරොත්තු වෙනවා. ඔයාගේ ආත්මය ගෞරවය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පිළිගැනීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සාර්ථකත්වය කියන එකත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව එකක් තියෙනවා. ඔයාගේ ආත්මයේ එක ස්වභාවයක් තියෙනවා. ඔයා කරන ඕනම වැඩක ඔයා ඉහළට යන්නම තමයි ඔන්න try එක දෙන්නේ. ඒ තරම් ප්‍රබල ආත්මයක් තමයි ඔන්න ඔයාට තියෙන්නේ ඔයාගේ ඇඟ ඇතුලේ. කරන ඕනම දෙයකින් ඉහළටම යන්න වෙරදරන ප්‍රබල ආත්මයක් කියලා තමයි ඔන්න ඒ කාඩ් එකෙන් කියවෙන්නේ. ඉතින් අපි යනවා ඊළඟ කාඩ් එකට. මේක තුන්වෙනි කාඩ් එක. අපි බලමු මේ කාඩ් එකෙන් ඔයාගේ ආත්මයේ යටිහිතේ තියෙන බය නැත්තම් ආශාවන්. බයවල් නැත්තම් ආශාව. එතකොට මේ කාඩ් එක වල තියෙන 3 of Wands කාඩ් එක. එතකොට ඔයාගේ ජීවිතේ මේ ඔයාගේ ආත්මේ තියෙන ලොකුම ආශාව තමයි ඔයාගේ අර සීමාවන් ලොකු කරගන්න එක. ඔයාගේ සීමාවන් ලොකු කරගන්න එක. ඒ වගේම අලුත් අවස්ථාවන් හොයාගෙන යන එක. එක්ක ඔයා කැමති ඔයාගේ ගෙදරින් පිටමන් වෙන්න. දුර පළාතකට නැත්තම් ඉන්න රටින් පිටට යන්න. ඒක උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන්, රැකියාවකට වෙන්න පුළුවන්. ඒ වගේ අර දේශ සීමා ඉක්මවා යන, තමන්ගේ බවුන්ඩරිස් ඉක්මවා යන්න. ඒ වගේ ලොකු ආශාවක් තියෙනවා ඔයාගේ ආත්මය ඇතුලේ. එතකොට ඒකට හේතු වෙන්නේ මොකද ඔයාට ඕනේ විශාල අනාගතයක් ගොඩනගා ගන්න. ඔයාගේ ආත්මය ඇතුලේ තියෙනවා විශාල අනාගතයක් ගොඩනගා ගන්න ආශාවක්. ඉතින් ඒවට තමයි මෙන්න මේ බවුන්ඩරිස් ඉක්මවා යන්න කටයුතු කරන්නේ. ඔයාගේ ආත්මය කියන ඔයාගේ ආත්මයට ඒ වගේ ආශාවක් තියෙන්නේ. ඉතින් අපි බලමු ඒ වගේම ඔයාගේ ආත්මයේ තියෙන බය මොනවද කියලා. එතකොට ඔයාගේ ආත්මයේ තියෙන මේ බය තමයි ඔයා දැන් මොකක් හරි දෙයක් බලාපොරොත්තු වෙනවනම් ඔයාට බයයි ඔයාට ඒක නියමිත වෙලාවට ලැබෙයිද? නැත්නම් ඒක ප්‍රමාද වේද? නැත්නම් තමන් ගන්න තීරණේ ප්‍රමාදයිද? නැත්නම් අනාගතය අස්තිරයිද? මම මේ කරන එක අර අස්තිරයිද? මේක මෙහෙම වෙයිද? අන්නේ කියන බය යටි හිතේ හැංගිලා තියෙනවා කියලා තමයි ඔන්න මේ කාඩ් එකෙන් පෙන්නුම් කරන්නේ.
ඉතින් ඔන්න ඒ කාඩ් එකෙන් ආශාවන්, බයවල් ඒ වගේ එහෙම දේවල් කියද්දි අපි යනවා ඊළඟ කාඩ් එකට. ඊළඟ කාඩේ 4 වෙනි කාඩ් එක අපි බලමු ඔයාගේ මේ ආත්මයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන පෙර ආත්මීය සබඳතා මොනවද කියලා. ඉතින් මේ කාඩ් එකේ ඇවිල්ලා තියෙන 6 of Pentacles කාඩ් එක. මේ කාඩ් එකට අනුව ඔයා කලින් ආත්මයකදී අනිත් අයට ගොඩක් උපකාර කරපු කෙනෙක්. ඒ වගේම ත්‍යාගශීලී නැත්නම් අර සමාජ සේවකයෙක් කියන්නේ. සමාජ සේවකයෙක් වගේ කෙනෙක් කියලා තමයි පෙන්වන්නේ. හරිය නිකන් අර ගුරුවරයෙක් වගේ. ගුරුවරයෙක් වගේ භූමිකාවක් ඉටු කරපු කෙනෙක් කියලා තමයි ඔන්න පෙන්වන්නේ. එතකොට ඒ හේතුව නිසාම ඔයාට මේ ආත්මෙදී හම්බෙන සමහර පුද්ගලයන් ඒ කියන්නේ සමහරලාට ගොඩකට ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යවලදී නිකන් අර හදිස්සියෙම උදව් කරන කට්ටිය නැත්තම් ඔයාගෙන් අර අපේක්ෂිත නොවුණු විදිහට අනපේක්ෂිත උදව් ගන්න අය ඉන්නේ. අන්න ඒ වගේ අය දැන් අර පෙර ආත්මේ තිබ්බර කර්ම අර ඉතුරු වෙච්ච කර්ම ඒවා නිකන් අර පියවන්න එනවා කියන්නේ. කර්ම ගෙවන්න. කර්ම ගෙවන්න ආපු අය කියලා තමයි ඔන්න පෙන්눔 කරන්නේ. එතකොට ඔයාට ඔන්න ඒ වගේ දේවල් පෙර ආත්මීය සබඳතා එක්ක මේ ආත්මයේදී අත්දකින්න පුළුවන්. ඉතින් 4 වෙනි කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියද්දි අපි යනවා 5 වෙනි කාඩ් එකට. අපි බලමු මේ කාඩ් එකෙන් ඔයාගේ ආත්මේ හැංගිලා තියෙන හැංගිච්ච ඔයා නොදන්න දක්ෂතා මොනවද කියලා. ඉතින් මේ කාඩ් එකට ඇවිල්ලා තියෙන Page of Cups කාඩ් එක. එතකොට ඔයා ඇත්තටම තාමත් ඔයා මතු කර නොගත්ත ඔයාගේ දක්ෂතාවයක් තමයි අර නිර්මාණශීලීත්වය. ඒ වගේම තීක්ෂණ ඥානය. එතකොට ඔයා ගාව තියෙන කලාත්මක හැකියාව මේ කාඩ් එකෙන් පෙන්වන විදිහට ඔයා ගාව තියෙන කලාත්මක හැකියාවන් හරියට නිකන් ලියන්න පුළුවන් ලේඛන කලාවන්. එතකොට අලුතෙන් අදහස් ඔයාට උත්පාදනය කරන්න පුළුවන්. කියන්නේ අලුත් අදහස් මවන්න පුළුවන්. එතකොට ඔයාට ඒ වගේම අනිත් අයගේ හිත් කියවන්න පුළුවන්. අර සයිකික් ඇබිලිටි එකක් කියන්නේ. අන්න ඒ වගේ දේවල් ඔයාගේ සතුව තියෙනවා. ඔයා හැබැයි ඒක දන්නේ ඔයාගේ ආත්මයක හැංගිලා තියෙන්නේ. එතකොට ඔයාට අවට වටපිටාවේ ඒ වගේම ඔය විශ්වයෙන් වගේ දේවල් වලින් එන චූටි චූටි පණිවිඩ වුණත් නැත්තම් අර සිහින කියන්නේ සිහින වුණත් ඔයාට තේරුම් ගන්න පුළුවන් මාරම හැකියාවක් තියෙනවා ඔයාගේ ආත්මයට ඔයා නොදන්නව වුණාට ඒව තියෙන හැංගිලා. ඉතින් ඒ කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියද්දි අපි යමු ඊළඟ කාඩ් එකට. 6 වෙනි කාඩ් එකක් බලමු. මේ කාඩ් එකෙන් ඔයාගේ ආත්මයට මොන වගේ දේවල් වලට ඔරොත්තු දෙන්න පුළුවන් කියලා. ඉතින් මේ කාඩ් එකේ වෙලා තියෙන Knight of Wands කාඩ් එක. ඉතින් අපි බලමු මේ කාඩ් එකෙන් ඔයාගේ ආත්මයට මොන වගේ දේවල් වලට ඔරොත්තු දෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයාට දැඩි අර්බුදකාරී වෙලාවක නැත්තම් මානසික පීඩාවකින් මානසික වෙන්න ඕනම් වෙලාවක ඔයාට පුළුවන් ඔයාගේ ආත්මයෙන් ආයි අර අලු ගසා නැගිටිනවා කියන්නේ අන්න ඒ වගේ දෙවන්ත ශක්තියකින් නැගිටින්න. ඒ වගේම ගොඩක් ලොකු වේගයකින් නැගිටින්න ඕනම අර්බුදකාරී මොහොතක. එතකොට ඔයාගේ ආත්මයට පුළුවන් ප්‍රශ්න හමුවේ පසුබට වෙන්නේ නැතුව ඒවට ඔරොත්තු දෙන්න. එතකොට ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම අර දැඩි ආශාවකින් සටන් කිරීමේ හැකියාව ඔන්න ඔයාගේ ආත්මයට තියෙන. ඒවට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඔයා වැටෙන හැම වෙලාවෙකම අර කලින්ට වඩා වේගයෙන් ගොඩක් ලොකු ජවයකින් නැගිටලා ඒ කියන්නේ නැගිටින්න ඔයාට මේ ආත්මේ ඔන්න ශක්තිය තියෙනවා. පෙරට වඩා වේගින් එනවා වැටෙන හැම වෙලාවකම පෙරට වඩා වේගින් නැගිටින්න ඔයාගේ ආත්මයට ඔරොත්තු දෙන්න පුළුවන් මාරම හැකියාවක් තියෙනවා කියලා තමයි මේ කාඩ් එකෙන් කියවෙන්නේ. ඉතින් ඒ කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියද්දී අපි යන් ඊළඟ කාඩ් එකට. ඉතින් ඒ කාඩ් එකෙන් අපි බලමු ආදරේ ඉස්සරහා ඔයාගේ ආත්මය කොහොමද හැසිරෙන්න කියලා. ඉතින් මේකට ඇවිල්ලා තියෙන 2 of cups කාඩ් එක. එතකොට මේ කාඩ් එකෙන් කියවෙන්නේ ඔයා ආදරේදී බලාපොරොත්තු වෙනවා ඊටමත් පිරිසිදු. ගොඩක් පිරිසිදු ඒ වගේම අවංක ආත්මීය බැඳීමක්. ගොඩක් පිරිසිදු අවංක ආත්මීය බැඳීමක් අපේක්ෂා කරනවා. ඔයා අර බාහිරින් කොච්චර තද පුද්ගලයෙක් වගේ පෙවුනත් බාහිර අයට කොච්චර තද පුද්ගලයෙක් වගේ පෙනුනත් ඔයා ආදරය කියන මාතෘකාව ඉස්සරහා ඔයාගේ ආත්මය සම්පූර්ණයෙන්ම කැප වෙනවා
ඔයාගේ සහකරු හෝ සහකාරිය එක්ක හරිම බැලන්ස්. ඒ කියන්නේ සමතුලිත අර දෙන්නගේ ගෞරවය තියෙන සුන්දර සබඳතාවයක් ගොඩනගා ගන්න. ඔයාගේ ආත්මය ඒකට තමයි කැමති. ඉතින් ආදරේ ඉස්සරහා ඔයා ඒ වගේ තමයි හැසිරෙන්නේ. එතකොට ඔයාට ආදරේ ඉස්සරහා සෙනෙහබර හදවතක් තියෙනවා. ආත්මේ ඉස්සරහා ඔයා මේ ඔයාගේ ආදරේ ඉස්සරහා ඔයාගේ ආත්මයට සෙනෙහබර හදවතක් තියෙනවා. එතකොට ඔයා හොයන්නේ අර ගොඩක් අර ලෞකිකව බැඳෙන තියෙන බැඳීමක් නෙමෙයි. ලෞකික බැඳීමක් නෙමෙයි. ඔයා හොයන්නෙම ආත්ම දෙකක් අර එකට ඒකාබද්ධ වෙනවා වගේ. අර සිතිවිලි වලින් ආත්ම දෙකක් එකට ඒකාබද්ධ වෙන ආදරයක් තමයි ඔයා ගොඩක්ම හොයන්නේ. ඉතින් ඒ කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියවෙද්දී අපි යන් ඊළඟ කාඩ් එකට 8 වෙනි කාඩ් එක අපි බලමු. 8 වෙනි කාඩ් එකෙන් ඔයාගේ ආත්මයට මේ ආත්මයේදී මොන වගේ කාර්යයක්ද ඉටු කරන්න තියෙන්නේ කියලා. ඔයාගේ ආත්මයට මේ ආත්මයේදී මොන වගේ කාර්යයක්ද ඉටු කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේකට ඇවිල්ලා තියෙන්නේ 6 of swords කාඩ් එක. එතකොට 6 of swords කාඩ් එකෙන් කියවෙන විදියට ඔයාට තියෙන මේ ආත්මයේ ප්‍රධාන කාර්යය වෙන්නේ අර පරණ මානසික දේවල් පරණ මානසික තියෙන අර මතකයන්ගෙන් නිදහස් වෙලා පරණ මානසික මතකයන්ගෙන් නිදහස් වෙලා ඉස්සරහට ගොඩක් සාමකාමී අර බුද්ධිමත් තලයකට ඇතුල් වෙන්න කියන එක තමයි ඔන්න මේ ආත්මයේදී ඔයාට තියෙන මෙහෙවර. එතකොට ඔයාගේ අතීතයේ වුණා නම් මානසික රිදවීම්, සිත් රිදවීම්, මොනවා හරි බාධා නැත්නම් පරණ අර ඔයාට මතක් කරන්න, ඒ කියන්නේ මතක් වෙනකොට අකමැති සිතුවිලි රටාව. එතකොට ඒවා අත්හැරලා දාලා අලුත් දේවල් හොයාගෙන යන්න. නිකන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මොනවා හරි ඉගෙන ගන්න ශාස්ත්‍රී නැත්නම් රැකියාව කරන ශාස්ත්‍රී අන්න ඒ වගේ අලුත් දේවල් සොයාගෙන යන්න තමයි ඔන්න ඔයාට මේ ආත්මේදී තියෙන මෙහෙවර. එතකොට අන්තිමට ඔයාගේ ජීවිතේ කවදා හරි වඩාතර ශාන්ත වටපිටාවක් ශාන්ත වටපිටාවක් සාමකාමී වටපිටාවක් දක්වා මෙහෙවන එක තමයි ඔන්න ඔයාගේ ආත්මයේ තියෙන කාර්යය මේ ආත්මයේදී. එතකොට ඔයා ඒත් එක්කම අනිත් අයටද ප්‍රශ්න වලින් මිදෙන්න හරි මඟ පෙන්වීමක් දෙන මඟ පෙන්වන්නෙක් වෙන්න ඕනේ මේ ආත්මයේදී. එතකොට ඒකත් ඔයාට මේ ආත්මෙදී තියෙන මෙහෙවරක් කියලා ඔන්න පෙන්නනවා. ඉතින් ඒ කාඩ් එකෙන් මේ වගේ දේවල් කියද්දි අපි යනවා ඊළඟ කාඩ් එක 9 වෙනි කාඩ් එක. අපි බලමු වට විශ්වයෙන් හම්බෙන මොකද්ද විශ්වයෙන් හම්බෙන්නේ මොන පණිවිඩයක්ද කියලා. මොන වගේ පණිවිඩයක්ද කියලා. ඉතින් මේක 9 of cups කාඩ් එක. ඉතින් මේ කාඩ් එකෙන් කියවෙන විදිහට ඔයාට විශ්වයෙන් දෙන පණිවිඩය තමයි ඔයාගේ හීන ප්‍රාර්ථනා ඔක්කොම ඉෂ්ට වෙන්න ආසන්නයි. අනාගතේ ඉෂ්ට වෙන්න ආසන්න. එතකොට ඒක නිසා ඔයා කරන වැඩේ කෙරෙහි විශ්වාසය තියන්න කියලා තමයි ඔන්න මේ කාඩ් එකෙන් කියන්නේ. ඒ කෙරෙහි විශ්වාසය තියලා සතුටින් ඉන්න කියලා තමයි මේ කාඩ් එකෙන් කියන්නේ. එතකොට ඔයා හිතන පතන දේ ගොඩක් වෙලාවට අර ඔයාගේ ආත්ම තෘප්තිය, ඔයාගේ ආත්මේ සතුට උදෙසා කරන දේවල් ඔයා සිතන පතන දේවල් ඒ වගේ දේවල් සාර්ථක වෙනවා කියලා ඔන්න මේ කාඩ් එකෙන් කියවෙනවා. එතකොට ඒ නිසා ජීවිතය දිහා ධනාත්මකව හැම වෙලාවෙම බලන්න කියලා තමයි පෙන්වන්නේ. ඍණාත්මකව බලන්නේ නැතුව. ඔයාගේ තියෙන අනාගත බලාපොරොත්තු ගැන සිතිවිලි ගැන ඔයා කරන දේවල් ගැන විශ්වාසය තියලා ඔන්න ධනාත්මකව ජීවිතය දිහා බලන්න කියලා තමයි මේ කාඩ් එකෙන් ඔන්න විශ්වෙන් දෙන පණිවිඩය. ඉතින් ඒ කාඩ් එකෙන් ඒ වගේ දේවල් කියදී අපි යන් ඊළඟ කාඩ් එකට අන්තිම කාඩ් එක ඔයාගේ ආත්මය කොහොමද අන්තිමට විකාශනය වෙන්නේ? ඒ කියන්නේ ආත්මය අනාගතයට කොහොමද ගලාගෙන යන්නේ කියලා. ඉතින් මේක ඇවිල්ලා තියෙන ටෙම්පරන්ස් කාඩ් එක ඒක හැබැයි රිවර්ස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයා අනාගතයට යද්දි ඔයාගේ ආත්මය අනාගතයට යද්දි ඔයාට ලොකු අභියෝගයක් හැබැයි මුහුණ දෙන්න තියෙනවා. අර බැලන්ස් එක කරන හැම වැඩේකම ඔයා හරියට බැලන්ස් එකේ කරගෙන යන්න ඕනේ. සමතුලිතතාව කියන්නේ. අන්නේ බැලන්ස් එක තියාගෙන යන්න ඕනේ ඒක ලොකු අභියෝගයක්. එතකොට ඔයා සමහර වෙලාවට අර ගොඩක් වැඩියෙන් වැඩ කරන නිසා නැත්තම් ඔයාගේ හැඟීම් වල අර සීමාවක් නැතුව අර අනන්තයටම යනවා කියන්නේ. අන්න ඒ වගේ යන එක නිසා ඔයාගෙම අර ඉවසිලිමත්කම නැති නිසා ඒ නිසා ඔයාගේ මානසික සතුට මානසික සාමය ඔන්න ගිලිහි යන්නත් පුළුවන් කියලා අනාගතයේදී පෙන්눔 කරනවා. ඉතින් ඔයා දැනගන්න ඕනේ ඔයා හැම කරන වැඩකම මේ ගොඩක් වැඩ කරන්නේ නැතුව හරියටම බැලන්ස් එකේ ඒ වගේම හැංගීම් වල වුණත් අනන්තයටම යන්නේ නැතුව හරියට බැලන්ස් කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න. එතකොට
ඒක නිසාම අනාගතයේදී ඔයාගේ අර ආත්මේ හැබෑවටම අර ගලාගෙන යන්නේ භෞතික ජීවිතයයි අර ආධ්‍යාත්මික ජීවිතය අතර. භෞතික ජීවිතය ආධ්‍යාත්මික ජීවිතය අතර. ඒක නිසා ඔයා හැඟීම් බුද්ධිය අතර අර නිවැරදිව බැලන්ස් එක තියාගන්න ඕනේ. නැත්තම් බැලන්ස් එක ප්‍රගුණ කරන්න ඕනේ කියලා තමයි ඔන්න ඒ කාඩ් එකෙන් කියවෙන්නේ. ඉතින් ඔන්න පස්වෙනි සිම්බල් එක තෝරගත්ත ඔයාගේ ආත්මයට අදාළව තමයි මෙන්න මේ රීඩින් එක ගෙනාවේ. ඉතින් මේ කිව්වේවා ඔයාගේ ආත්මයට ගැලපෙනවා වගේ නම් ඔන්න පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්නත් කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔයාලට මගින් personal reading එකක් ගන්න අවශ්‍ය නම් තිරයේ දිස්සන අංකයට දැම්මම WhatsApp message එකක් දාන්න කියලාත් ඉල්ලා සිටිනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ඕම් සායිරාම්, ඕම් නමෝ නාරායනාය, ඕම් නමක් ශිවාය.